සුබදස කැමෝට විතින් ඔයා මේක තුරන්න අප බිස්නස් ටඩිස් ලාස්ගේ ෂෝට් නෝට රිවිෂන් වීඩියෝ සිරිස් ඇත් එක් හරි තොර ම මේ වැඩසනග ස්පලන් කරොත් මක දස් විදි පාටත් මේ වගේ වීඩියෝ සිරිස් ක් කර මේ වෙත්ති නිකං ඒවට අර සැලගයුතු වියස් ප්‍රමාණක් එනවා දකිති මට හිතුණ දස් විසි අයටත් මේ වගේ වීඩියෝ සිරිස්ටිය කරන්න හරි තොර විෂන් ඉදේශ පුළුවන්තර පාඩම් ප්‍රමාණයක් ම ෂෝට් නෝට් විදියට කව කරන්න බලාපොරත්තින මන් දෙදස් විසි පහනං කරේ මන් ටයිප් සටින් කර මයින් මැප් ඇත්දාලා ඒක ශ්‍රිංෂයක ස්පලන් කර හරි හැබම දස් විසි හිත පොට වෙනස් විදිර කරන්න දස් විසියි වැඩයන්න මෙමයි ම බෝඩ් එක දන ෂෝට් නෝට් එක වාට තියෙන්නේ ඒක මෙන මේ වගේ තනි ඒටී කොලෙක හරි තනි ඒටී කොලෙකට එක පාඩමක් ගණ්හරි මේ තියෙන්නේ අලවි කළමනා කරන මං ගාපු මයින් නැප්ප මේ තනි ඒටී කොල අලවි කළමනා කර පාඩම තියෙනවා හරි පේනවා දන්න තනි ඒටී කොලය ඇතුළේ අලවි කළමනා කරන පාඩමම තියෙනවා හරි එතකොට මේ වගේ වැඩක් තමයි යන්නේ ඉතින් දැන් ඒටී කොලයක් නැත්නම් දුවන්න යන්න එපා මේ වගේ තියෙන කොලයක මම දාන ෂෝට් නෝට්ස් ටික ගහගෙන හරි මම මේ පාඩම වලට අදාළ වැදගත් කොටස් සේරම ෂෝට් නෝට් විදියට බෝඩ් එකේ දානවා දාලා ඒ ටික එක්ස්ප්ලেইন කරනවා ඔයාට තියෙන්නේ නෝට් එකක් හදාගන්න හරි එහෙනම් වැඩේට යන් මම හිතනවා බෝඩ් එක අවුලක් නැතුව ප්ලේ වෙනවා ඇති කියලා මේ පොඩ ලයිටින් එහෙම අවුල් හරි රයිට් අපි කතා කරන්නේ ව්‍යාපාර පදනම හා පරිසරය. එතකොට මේ පාඩම ගත්ත පාඩමේ ප්‍රධාන කැලි දෙකක් තියෙනවා ව්‍යාපාර පදනම. ඒ කියන්නේ ව්‍යාපාර වලට අදාළ මූලික සංකල්ප ටික සහ ව්‍යාපාර පරිසරය ගැන කතා කරනවා. හරි. අපි මුලින්ම ව්‍යාපාර පදනමෙන් වැඩේ පටන් ගමු. හරි. එතකොට ව්‍යාපාර පදනමට આવොත් මුලින්ම ඔයා දැනන් ඉන්න ඕනේ මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ. අපි කතා කරන විෂය ව්‍යාපාර අධ්‍යයනය. එතකොට ව්‍යාපාර අධ්‍යයනයක් ඇතුළේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. හරි එතකොට ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරන්න බැරි ළමයෙක් ඉන්නවා කියලා මම හිතන්නේ මම ටට්ටක් ගාලා පැහැදිලි කරන්න යන්න. එතකොට ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණ. ඒ කියන්නේ ලාභ ලැබීම නැත්නම් සමාජ සුපසාධනයේ අරමුණු කරගෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා වූ ඕනෑම ආර්ථික කටයුත්තක්. හරි ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණේ මිනිස් අවශ්‍යතා උවමනා තෘප්තිමත් කිරීමට පවත්වාගෙන යන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරි දැන් එතකොට ඕනෑම ආර්ථික කටයුත්තක් කියන්නේ මොකක්ද? මොකක්ද මේ ආර්ථික කටයුත්තක් කියන්නේ? ආර්ථික කටයුත්තක් කියන්නේ මෙහෙම එකක්. ආර්ථික කටයුත්තක් කියන්නේ භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවියට අනුබද්ධිත සියලු කටයුතු ආර්ථික කටයුත්තක් කියලා කියනවා. අපිට ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා ඕමනා තෘප්තිමත් කිරීම සඳහා ඕනෑම ආර්ථික කටයුත්තක් කියන්නේ නැතුව හරි ඕනෑම ආර්ථික කටයුත්තක් කියන්නේ නැතුව අපිට මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? ලාභ ලැබීමේ හෝ නොලැබීමේ අරමුණින් මිනිස් අවශ්‍යතා වමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවියට අනුබද්ධිත සියලු කටයුතු ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. මේ ආර්ථික කටයුත්තක් කියන වචනේ ඇතුලේ තියෙන මේ අදහස දාලා ව්‍යාපාරයක් කියන මොකක්ද කියලා නිර්වචනය කරගන්න පුළුවන්. රයිට්? හරි රයිට් එතකොට ඔයා දැක්කද මේ නිර්වචනය ඇතුලේ මේ දේවල් දෙකක් තියෙනවා මොකද්ද මිනිස් අවශ්‍යතා හා උමනා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාරයක් තියෙන්නේ මොකටද මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උමනා තෘප්තිමත් කරන්න එතකොට අවශ්‍යතා හා උමනා තෘප්තිමත් කරන තියෙන ව්‍යාපාර ගැන කතා කරද්දී ඔයා මිනිස් අවශ්‍යතා කියන්නේ මොනවද උමනා කියන්නේ මොනවද කියලා දන්නේ නැතුවෙත් වැඩක් නැහැ හරි එන්න මේ පැත්තට හරි එතකොට මොනවද මිනිස් අවශ්‍යතා කියන්නේ මොනවද මිනිස් උමනා කියන්නේ සරලව මිනිස් අවශ්‍යතා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය කායික හා මානසික තත්ත්ව. හරි? ඒ කියන්නේ මේවා ජීවත් වෙන්න මිනිස්සු අත්‍යවශ්‍යයි. මේවා නැත්තම් මැරෙනවා. හරි. මොනවද ඔයාලට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය මොනවද ඔයාලට ජීවත් මේවා ඒ දේවල් ලැබුණ නැත්තම් මැරෙන දේවල් මොනවද? හරි. හරි. ඔන්න මම නිර්වචනය කරලා තියෙනවා ජීවත් වීම සඳහා අනිවාර්යම සපුරාගත යුතු කායික මානසික තත්ත්ව. පොඩි උන්ගේ නිර්වචනය මේක ඕන ළමයට පුළුවන්. හරිද? ඊට පස්සේ මැනේජ්මන්ට් වලට ගියාම අවශ්‍යතා කියන එක මෙහෙම නිර්වචනය කරනවා. කළමනාකර පාඩමේ මූලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඌ පෙළීමේ ස්වභාවයක්. ඔයා මේ නිර්වචනය විතරනේ මේ නිර්වචන පාඩම් කරන මොකද හිස්තැන් පුරවන ප්‍රශ්න වලට එහෙම අහන්න පුළුවන්. මූලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඌ පෙළීමේ ස්වභාවයක්. මේක ඔයා දන්න නිර්වචනේ මේ නිර්වචන මම හිතන්නේ ඔයාට මතක ඇති කියලා මූලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඌ පෙළීමේ ස්වභාවයක්. මේක අහුවෙන්න අපිට මේ 12 වෙනි පාඩමේ. හරි. එතකොට මොනවද ඔයාලට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන දේවල්? මෙන්න මම අවශ්‍යතාවට උදාහරණ දීලා තිනවා.
හරිම සීමිත ප්‍රමාණයක් තියෙන ආහාර නැත්තම් ජීවත් වෙන්න පුළුවන් බැරිද? බෑ. ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. එහෙනම් ඒක අවශ්‍යතාවයක්. අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපනය ඕනේ. සෞඛ්‍ය, වාසස්ථාන. හරි. අධ්‍යාපනය කියන්නේ මේ ඉස්කෝලේ ගිහින් ගන්න පොතේ පතේ දැනුම විතර නෙමෙයි. ඊට පස්සේ ඇඳුම් පැළඳුම්. ඊට පස්සේ sannivedanaya, විනෝදාස්වාදය. ඔය වගේ දේවල් අපේ අවශ්‍යතාවලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. හරි. එන්න එහෙනම් උවමනා පැත්තට. හරි. උවමනා පැත්තට මොනවද මේ උවමනා කියන්නේ? උවමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප. මම මේ කලින් කතා කරු අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර තියෙනවා. හරි. අවශ්‍යතා සීමිත වුණාට උවමනා නම් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාව ගත්තොත් මේ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ආකාර ගොඩක් තියෙනවා මේ ලෝකේ උනත. කියන්නේ කන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ආහාර ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මොනවද? බත් කන්න පුළුවන්, කඩල කන්න පුළුවන්, ඊට පස්සේ මේ සෑන්ඩ්විච් ආයෙ මොනවද තියෙන්නේ? කැපචිනෝ ගියයි, අනේ පීසා ගියයි, ඊපස්සේ සබ්මැරින් බර්ගර්. හරි. කෑම නම් දෙන්න ඕන තරම්. හරි. ඊට පස්සේ තව එක්සැම්පල් එකක් ගත්තොත් ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන් විවිධ ස්වරූප මොනවද? හරි. ඔයාට ඕන නම් ගවුම් අඳින්න පුළුවන්. නැත්නම් කලිසම් අඳින්න පුළුවන්. ඊට පස්සේ සාරි, සර්ට්, ජැකට්, ඩෙනිම් ඕන තරම්. හරි. අවශ්‍යතා සීමිත වුණාට උවමනා කියනවා අසීමිතයි. ඒ කියන්නේ ගොඩක් තියෙනවා. හරි. උවමනාව මෙහෙම නිර්වචනය කරනවා. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ස්වරූප උවමනා වේ. අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප උවමනා වේ. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට ඇතිවන කැමැත්ත උවමනා කියලා කියන්න පුළුවන්. අවශ්‍යතා හරි. අවශ්‍යතා සපුරා ගැනීමට නිශ්චිත භාණ්ඩයකට සේවාවකට ඇතිවන කැමැත්ත උවමනා කියලා කියන්න පුළුවන්. රයිට්. ඒ දෙක ක්ලියර්ද? මෙන්න අවශ්‍යතාවට උදාහරණ, මෙන්න උවමනාවට උදාහරණ. හරි. ඒක උවමනා තියෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරා ගන්න. ආහාර කියන අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් උවමනාවක් තමයි මේ බත් කන්න පුළුවන්. බත් කියන උවමනාවක්. ඊට පස්සේ ආහාර කියන අවශ්‍යතාව මේ මොනවා කඩල කියන්නේ උවමනාවක්. ඊට පස්සේ ආහාර තමයි අවශ්‍යතාව. පිට්ටු කියන්නේ උවමනාවක්. ආහාර කියන අවශ්‍යතාව පාන් කියන්නේ උවමනාවක්. රයිට්. ඔන්න දැන් අවශ්‍යතාව මොනවද උවමනා මොනවද කියලා වෙන වෙනම දන්නවා. හරි. ඊට පස්සේ අපිට හම්බෙන වැදගත්ම එක්කන තමයි අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ. එතකොට මේ අවශ්‍යතාවල ලක්ෂණ මොනවද උවමනාවල ලක්ෂණ කියලා මොනවද කියලා වෙන්වෙන්ව අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට පළවෙනි ලක්ෂණය තමයි අවශ්‍යතා කියනව අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අවශ්‍යතා කියනව සපුරා ගත්තේ නැත්නම් මිනිස්සු මැරෙනවා. මේව නැතුව ජීවත් වෙන්න බෑ. හරි. ඒ කියන්නේ ඔයා ආහාර ගත්තේ නැත්නම් ඔයා මොනවද වෙන්නේ? ඔයා මැරෙනවා. හැබැයි බත් කෑවේ නැහැ කියලා මැරෙනවද? නෑ. හරි. ඔයාට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න මොනවා හරි වෙන උවමනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ උවමනාව පාවිච්චි කරන්න ඕනේ කියලා ගන්න නෑ. හරිද? එතකොට පළවෙනි ලක්ෂණය තමයි අවශ්‍යතා කියනව අත්‍යවශ්‍යයි. උවමනා පැත්තට එහෙමවොත් උවමනා කියනව අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය වේ, අත්‍යවශ්‍ය නොවේ. ඊට පස්සේ ඊගාව ලක්ෂණේ අවශ්‍යතාව ගත්ත ප්‍රාථමිකයි. ප්‍රාථමිකයි කියන්නේ ප්‍රථමයෙන් ඇති වෙනවා. අවශ්‍යතාව ඇති වුණාට පස්සේ තමයි උවමනාව කියන එක ඇති වෙන්නේ. අවශ්‍යතා ප්‍රාථමිකයි, උවමනා ද්විතීයිකයි. හරි. ඒ වගේම අවශ්‍යතාවල ඊළඟ ලක්ෂණේ අවශ්‍යතාව ගත්තොත් අවශ්‍යතා කියනවා පොදුයි. ඒ කියන්නේ ඔයාට තියෙන අවශ්‍යතාවම තමයි මට තියෙන්නේ. මට තියෙන අවශ්‍යතාවම තමයි ඔයාට තියෙන්නේ. හරි. මෙන්න මේ අපි කතා කරපු සීමිත අවශ්‍යතා ප්‍රමාණය තමයි මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයෙක්ම තියෙන්නේ. ඔයාට මට වේවා මේ ලෝකෙ ඉන්න හැමෝටම. හැබැයි අපි ගත්තොත් අපි හැමෝගෙම උවමනා විවිධයි. يعني ඒවා පුද්ගලයන් වෙනස් වෙනවා. මට බත් කන්න ඕන උනාට ඔයාට බත් කන්න ඕන නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමෝගෙම උවමනා විවිධයි. ඒවා පුද්ගලයන් වෙනස් වෙනවා. මට ඕන දේවල් නෙමෙයි ඔයාට ඕනේ. උවමනා විවිධයි. හරි. අවශ්‍යතා පොදුයි. උවමනා පුද්ගලයන් වෙනස් වෙන්නේ නැත්නම් අපිට විවිධ වේ කියලා කියන්න පුළුවන්. විවිධ වේ. රයිට්. ඊට පස්සේ අවශ්‍යතා කියනවා සමාජ බලවේග මත වෙනස් නොවේ. සෝරි කවුද මේ වෙනස් වේ කියලා? වෙනස් නොවේ. සමාජ බලවේග මත වෙනස් නොවේ. සමාජ බලවේග මත වෙනස් වේ උවමනා. මොකද්ද සමාජ බලවේග මත වෙනස් වේ නොවේ කියන්නේ? ඒ කියන්නේ ආගම ජාතිය වගේ දේවල් හරි ආගම ජාතිය වගේ දේවල් පදනම් කරන අවශ්‍යතා කියනවා වෙනස් වෙන්නේ නැහැ. මුස්ලිම් අයත් කෑම කනවා, සිංහල අයත් කෑම කනවා, ඊට පස්සේ දෙමළ අයත් කෑම කනවා. අවශ්‍යතා කියනවා සමාජ බලවේග වල වෙනස් කරන්න බෑ. උවමනා කියනවා සමාජ බලවේග මත වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මුස්ලිම් කට්ටිය ඌරු මස් කන්නේ නැහැ. හරි. ඒ කියන්නේ එයාලගේ අර සමාජ බලවේග මත වෙනස් වෙලා එයාලගේ ආගම හෝ ජාතිය මත. ඒතකොට දෙමළ කට්ටිය හරම් මස් කන්නේ නැහැ. ඇයි එයාලගේ ආගමේ හරකා කියන්නේ පූජනීය සත්ත්වෙක්. ඒතකොට සමාජ බලවේග මත උවමනා කියන වෙනස් වෙනවා. හැබැයි අවශ්‍යතා කියනවා එහෙම වෙනස් වෙන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ ව්‍යාපාරවල නිර්මාණය කළ නොහැක.
උවමනා කියන ඒවා ව්‍යාපාරවල නිර්මාණය කරන්න බෑ. හැබැයි අවශ්‍යතා කියන ඒවා ව්‍යාපාරවල නිර්මාණය කරන්න බෑ. හැබැයි උවමනා කියන ඒවා නිර්මාණය කරන්නේ ව්‍යාපාර. ව්‍යාපාර නැත්තම් මේ උවමනා නෑ. හරි. දැන් ඒ කියන්නේ දැන් බිස්කට් ගන්නව බිස්කට් කියන ආහාර කියන අවශ්‍යතාවය. හැබැයි මේ ලෝක බිස්කට් වල සෑහෙන තියෙනවා. ඒවා නිර්මාණය කරනකම් ව්‍යාපාර. හරි. මංජයෙන් දාන චොකලට් පප් කියලා එකක්. ඒක වෙනස් සමගි මැලිබන් එකේ දාන මොකක් හරි පප් එකක්. හරි එහෙම උවමනා කියන ඒවා නිර්මාණය කරන්න ව්‍යාපාර. රයිට්. ඒක ඇල්ල තේරුණා. ඊට පස්සේ උවමනා ළඟින් යන කන්සෙප්ට් එකක් තියෙනවා ඉල්ලුම. ඉල්ලුම කියන්නේ මිලදී ගැනීම හැකියාව සහිතව ඇති වෙන උවමනාව. දැන් ඔයාට උවමනාවක් තිබ්බට වැඩක් නැහැ. ඔයාට ඒක මිලදී ගන්න හැකියාවක් නැත්තම්. ඒකට ක්‍රය ශක්තිය නැත්තම්. අතේ සල්ලි නැත්තම්. ක්‍රය ශක්තිය නැත්තම් මිලදී ගැනීම හැකියාව සහිතව ඇති වෙන උවමනාවට කියනවා ඉල්ලුම කියලා. සරල මතක තියාගන්න ඔයාට උවමනාවක් ඇති වෙනවා. ඔයාට ඒක ඉල්ලන්න නම් හරිද? ඔයාට ඒක ඉල්ලන්න නම් සල්ලි දෙන්න ඕනේ. එතකොට ක්‍රය ශක්තිය සහිතව ඇති වෙන උවමනාව නැත්තම් මිලදී ගැනීම හැකියාව සහිතව ඇති වෙන උවමනාව කියනවා ඉල්ලුම කියලා. ඉල්ලුම කියලා. ඕන අපි කතා කර අවශ්‍යතා හා උවමනා ගැන. අවශ්‍යතා හා උවමනා ගැන කතා කර ඊළඟට එන්න අපි ඊළඟට කතා කරනවා ව්‍යාපාර ගති ලක්ෂණ. ව්‍යාපාරයක් වෙන්න නම් හරිද? ව්‍යාපාරයක් වෙන්න නම් ව්‍යාපාරය තියෙන්න ඕනේ ගති ලක්ෂණ තියෙනවා 7ක්. එතකොට මේ ගති ලක්ෂණ 7 තිබ්බොත් තමයි ඒක ව්‍යාපාරයක් වෙන්නේ. හරි. මොනවාද ගති ලක්ෂණ 7? පළවෙනි එක තමයි විකිණීම හෝ හුවමාරුව සිදුවීම. හරි කියන මාත් එක විකිණීම හෝ හුවමාරුව සිදුවීම. හරි ඒ කියන්නේ මුදල් මෙයකට විකිණීම හෝ හුවමාරුව සිද්ධ වෙන්න ව්‍යාපාරයක් නම් උදාහරණයක් විදිහට ඔයාලගේ අම්මා ඔයාට බත්තු වෙලා දෙනවා. සල්ලි ගන්නවද නැහැනේ. මුදල් මෙයකට මේ විකිණීම හෝ හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. ඒක ව්‍යාපාර නෙමෙයි. හැබැයි ඔයාලගේ අම්මා කෑම පාර්සල් කරලා පාරදියා විකුණනවා. විකුණන කොහොමද? මුදල් මෙයකට. එහෙනම් ඒක ව්‍යාපාරයක්. ඒක මුදල් මෙයකට සිද්ධ වෙන්න ඕනේ. තව උදාහරණයක් ගත්තොත් ඔයාලගේ අම්මා රෙදි මහනවා. ඔයාලගේ අම්මා ඔයාට ගහුවම් මහලා දෙනවා. ඒක ව්‍යාපාරක නෑනේ. ඔයාලගේ අම්මා ඔයාගේ සල්ලි අරන් නෙමෙයිනේ ඔයාට ගහුම් මහලා දෙන්නේ. හැබැයි එයා ගහුම් මහලා කඩේකට දාලා විකුණනවා. හරි. කොහොමද ගන්නේ? මුදල් මෙයකට සල්ලි වලට. එහෙනම් ඒක ඇවිල්ලා ව්‍යාපාරයක්. හරි. එතකොට විකිණීම හෝ හුවමාරුව සිදුවීම පළවෙනි ගති ලක්ෂණය. දෙවැනි එක භාණ්ඩ සේවා ගනුදෙනු වීම. එතකොට ව්‍යාපාරයක් භාණ්ඩ නිෂ්පාදනය කරලා හෝ පිටතින් මිලදී අරන් හරි යාලගේ ව්‍යාපාරවල සිද්ධ කරනවා. භාණ්ඩ සේවා ගනුදෙනු වීම. රයිට්. මේ ලියලා තියෙන එක පේන්නේ නැත්නම් භාණ්ඩ සේවා නිෂ්පාදනය හෝ පිටතින් මිලදී ගැනීම සිදුවේ. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ව්‍යාපාරයන් නම් අඛණ්ඩ පදනමක් මත ගනුදෙනු සිද්ධ වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මේ මං ගාව තියෙන මොකද්ද? මේ මං ගාව දැන් මොකුත් නැහැ. දැන් තියෙන ෆෝන් එකක්. මං ගාව මේ තියෙන ෆෝන් එක මං කාට හරි විකුණනවා. ඒක ව්‍යාපාර නෑ. මම මොකද කරන්නේ? මම ෆෝන් ගන්නවා විකුණනවා. හරි. මං කොයින් හරි රට ඉන්න කෙනෙක්ට මචං ෆෝන් ටිකක් දාපන් ෆෝන් 5ක් විතර මම විකුණන්නම්. හරි කියනවා. ඊට පස්සේ ඒ ස්ටොක් එක ඉවර වුණා මං ආපහු ෆෝන් ටිකක් උඩ කියලා ගෙන්න ආපහු විකුණනවා. අර මේ ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙනවා. මං අඛණ්ඩව ෆෝන් විකුණනවා. දැන් එහෙනම් ඒක මොකද්ද? ව්‍යාපාරයක්. මගේ අතේ තියෙන ෆෝන් එක විකුණනට ඒක ව්‍යාපාරයක් නෑ. රයිට්. ඊට පස්සේ ලාභයෙන් අභිප්‍රේරණය වීම. මේකට ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම කියලා කියන්න පුළුවන්. ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම. හරි නේ සුදු පාට ලයිට් අප් මේ බෝඩ් එකට වැටෙද්දි එහෙනම් අමාරුයි. හරි. ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම කියලා කියන්න පුළුවන්. බලන්න මම පොඩි හැලක් ලියලා දෙනවා. ව්‍යාපාර මූල්‍යමය ලාභයෙන් අමතරව රුපියල් 7 වලින් ලැබෙන ලාභයට අමතරව ඇල්මැදි පාර්ශ්ව තෘප්තිමත් කරන්න ඊට පස්සේ ව්‍යාපාර අවස්ථා උදා කර ගැනීම ආදියෙන් අභිප්‍රේරණය වෙනවා. හරි ව්‍යාපාරයක් ලාභයෙන් අභිප්‍රේරණය වෙනවා කියන මූල්‍යමය ලාභයෙන් අභිප්‍රේරණය වීම විතර නෙමෙයි. ඇල්මැදි පාර්ශ්ව තෘප්තිමත් කිරීම ඊට පස්සේ ව්‍යාපාර අවස්ථා උදා කර ගැනීම වගේ දේවල් වලට මෙයා තෘප්තිවත් වෙනවා. හරි ඊට පස්සේ අවදානම් පැවතීම. ව්‍යාපාරං අනිවාර්ය අවදානම් තියෙනවා. එතකොට මොකද්ද මේ කියන අවදානම? අවදානම කියන්නේ ලාභ ලැබීමටද අවිනිශ්චිතතාවයවත් පාඩු සිදුවීම නැති හැකියාව. ව්‍යාපාරයේ තියෙන ප්‍රධාන අවදානම තමයි ව්‍යාපාර පාඩු ලබන්න පුළුවන්. හරි? එතකොට අවදානමක් තියෙනවා. ව්‍යාපාරයක් කියන එක රිස්ක් එකක් තියෙනවා. හයවෙනි එක උවමනා නිර්මාණය කිරීම. ඉතින් ව්‍යාපාරවල භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා මොකද කරන්නේ? උවමනා නිර්මාණය කරනවා. ඊට පස්සේ ආර්ථික කටයුත්තක් වීම. එතකොට ආර්ථික කටයුත්තක් වීම කියන්නේ ව්‍යාපාරයක් හිග සම්පත් පාවිච්චි කර තමයි යාළගේ ව්‍යාපාර කටයුතු සිද්ධ කරන්නේ. මේ හිග සම්පත් පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු සිද්ධ කරන හින්දා අපි මේකට කියනවා ආර්ථික කටයුත්තක් වීම. හරි. ඔය හිගකම වගේ concept ආර්ථික විද්‍යාවනේ. ඉකෝන් ඇතුලේ හොඳට explain කරනවා මේ
මම ඉකෝන් කරලා නැහැ මට ඉකෝන් ගැන ලොකු නිකන් අම්මට සිරිවන නොලෙජ් එකක් නැහැ හරි ඔය ඒටි ඇතුලේ පොඩ්ඩක් ඉකෝන් ගැන ටිකක් මේවා කරා දැන් ඒවත් මතක නැහැ හරි හිතන්නවා එල ඊට පස්සේ ව්‍යාපාර කටයුතු මේ පැත්තේ මුල්ලේ තියෙන ව්‍යාපාර කටයුතු දෙකම දෙකයි තියෙන්නේ මොනවාද මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කිරීම ඊට පස්සේ සම්පත් වලට අගය එකතු කිරීම එතකොට ව්‍යාපාරයක් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන කොහොමද භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන සම්පත් වලට අගය එකතු කරනවා කියන්නේ නිකන් දැන් ව්‍යාපාරයක් හිතන්නකො මෙන්න තියෙනවා දැව හරි මේ තියෙන දැව දර කොටයක් මේක හරි දම්රුවකින් අරන් ගිහලා අල්මාරියක් කරනවා මොකද කරන්නේ මේ දැවේ ස්වරූපය වෙනස් කරනවා මේවට එන ගහලා නට් ගහලා විවිධ සම්පත් එකතු කරනවා සම්පත් එකතු කරලා මේකේ මොකක්ද අර අගය වැඩි කරනවා හරි දැන් මේ දර කොටේ මෙයාලා ගන්න 5000ට නම් මේ අල්මාරිය කීයක් විතර වෙනවා 50000ක් විතර වෙනවා අර මේ දැව කියන සම්පත් වලට අගය එකතු කරලා ඒකේ වටිනාකම වැඩි කරලා හරි එතකොට ඊගාවට අපිට කතා කරන්නේ වෙළඳපොළ ගැන. එතකොට වෙළඳපොළක් කියන්නේ මොකද්ද? වෙළඳපොළක් කියන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක් කියලා අපිට පළවෙනි පාඩමේ හැටියට කියන්න පුළුවන්. මොකද්ද? ගැනුම් කරුවන් ඉන්නවා කියන්නේ බඩු ගන්න එන කට්ටිය. හරි විකුණුම් කරුවන් ඉන්නවා බඩු විකුණන කට්ටිය. මේකොල්ල සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක් වෙළඳපොළක් කියලා කියන්න පුළුවන්. එතකොට මේ මාකටිං වලට වගේ වෙද්දි මේ නිර්වචනය පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඒකත් දෙන්නම්. හරි සමාන අවශ්‍යතා වුමනා සහිත ඒවා හුවමාරු ක්‍රියාවලියක් මගින් සපයා ගැනීමට කැමැත්ත හැකියාව සහිත තත්ත්වෝ විභව ගැනුම් කරුවන් එකතුවක් කියලා අපිට මාකටිං මැනේජ්මන්ට් වලින් කියන්න පුළුවන්. ඒක අපි මාකටිං වලින් මේ කතා කරමුනේ. දැනට ඒ කියන්නේ පළවෙනි පාඩමේ හැටියට මතක තියාගන්න වෙළඳපොළක් කියන සරලම ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් සම්බන්ධ වන ඕනෑම තත්ත්වයක්. එතකොට වෙළඳපොළ ගත්තොත් වෙළඳපොළ ප්‍රධාන ආකාර දෙකකට තියෙනවා. හරි වෙළඳපොළක් ගත්තොත් ඒක ප්‍රධාන ආකාර දෙකකට තියෙනවා. මොනවද ඒ ප්‍රධාන ආකාර දෙක? එක්කෝ භෞතික ස්ථානික වෙළඳපොළක් තියෙන්න පුළුවන්. නැත්තම් අද වර්තමානයේ ගොඩක් ජනප්‍රිය ඔය මේ ඩරාස් අලිඑක්ස්ප්‍රෙස් වගේ e-commerce platform එක හරි මේ online platform එකක ඒ අදාළ වෙළඳපොළ තියෙන්න පුළුවන්. හරි. එතකොට වෙළඳපොළ ස්ථානයක් වෙන්න පුළුවන් වෙළඳපොළ අවකාශයක් වෙන්න පුළුවන්. හරි මේ දෙකෙන් මෙන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් සම්බන්ධ වීම. හරි. එතකොට වෙළඳපොළ ස්ථානයක් කියන්නේ මොකද්ද? වෙළඳපොළ ස්ථානයක් කියන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් සම්බන්ධ භෞතික තත්ත්වයක්. يعني මූණ ගහනවා. උදාහරණයක් විදිහට පොළ සුපිරි වෙනසල් හරි ඊට පස්සේ මේ වෙළඳපොළ අවකාශයක් කියන්නේ මොකද්ද? වෙළඳපොළ අවකාශයක් කියන්නේ ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් අවකාශයට සම්බන්ධ වෙන තත්ත්වයක්. කියන්නේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන තත්ත්වයක්. උදාහරණයක් විදිහට ඔය abans.by.abans.lk abans.lk යාලගේ සයිට් එක තව ඩරාස් eBay AliExpress ඔය වගේ e-commerce platform ඕන තරම් තියෙනවා. හරි ඊළඟට එන වැදගත් මාතෘකාවකට නිෂ්පාදිත. හරි එතකොට නිෂ්පාදිත කියන්නේ මොනවද? අපි මිනිස් අවශ්‍යතාව වමන කතා කරා. මොනවද අවශ්‍යතාව කියන්නේ? මිනිස්සුන්ට ජීවත් වෙන සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන කායික මානසික තත්ත්වයන්. ඒ වමනා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ස්වරූප. එතකොට මම කලින් කිව්වා ව්‍යාපාර මොකද කරන්නේ? මේ අවශ්‍යතාව වමන සපුරාලනවා. එතකොට මිනිස්සුන්ගේ මේ අවශ්‍යතාව වමන සපුරාලන්නේ ව්‍යාපාර මොනවා මගින්ද? ව්‍යාපාරේව සපුරාලන්නේ නිෂ්පාදිත ඉදිරිපත් කරලා. හරි හොඳ බලන්න නිෂ්පාදයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා ඕමනා. මිනිස් අවශ්‍යතා හා ඕමනා සපුරාලීමට වෙළඳපොළේ ඇති ඕනෑම දෙයක්. මිනිස්සුන්ගේ අවශ්‍යතා හා ඕමනා සපුරාලන්න වෙළඳපොළේ තියෙන ඕනෑම දෙයක් තමයි නිෂ්පාදයක් කියන්නේ. හරි ඔයා දන්නවා මිනිස් අවශ්‍යතා කියන්නේ මොනවද? මිනිස් ඕමනා කියන්නේ මොනවද? වෙළඳපොළක් කියන්නේ මොනවද? හරි මේ දේවල් ඔයා දන්නවා වෙළඳපොළක් කියන්නේ ගැනුම් කරන හා විකුණුම් කරන සම්බන්ධ වෙන ඕනෑම තත්ත්වයක්. හරි. ඒතර අවශ්‍යතා කියන්නේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය සපුරා ගන්න ඕන දේවල්. ඊට පස්සේ ඕමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ස්වරූප. හරි. එතකොට මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා සපුරන්න වෙළඳපොළේ තියෙන ඕනෑම දෙයක් නිෂ්පාදිතයක් කියලා කියනවා. ඒ නිෂ්පාදිත වල ස්පුෂ්‍යතාව අනුව ඒක අල්ලන්න පුළුවන්ද බැරිද කියන එක මත නිෂ්පාදිත ප්‍රධාන කොටස් දෙකයි. නිෂ්පාදිතයක් අල්ලන්න පුළුවන්ද බැරිද කියන එක මත නිෂ්පාදිත ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද ප්‍රධාන කොටස් දෙක? පළවෙනි එක තමයි භාණ්ඩ, දෙවෙනි එක සේවා. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න වෙළඳපොළේ තියෙන අල්ලන්න පුළුවන් දේවල් වලට කියන භාණ්ඩ අල්ලන්න බැරි දේවල් වලට කියනවා නිෂ්පාදිත. හරි. සෝ නිෂ්පාදිත සේවා. හරි. එතකොට භාණ්ඩයක් කියන බලන්න මිනිස් අවශ්‍යතාව වමන තෘප්තිවත් කියන වෙළඳපොළේ ඇති ඕනෑම දෙයක්. ඔයා කඩේ යනවා. කඩේ ගියාට පස්සේ කඩේ නිෂ්පාදිත තියෙනවා. එතන අල්ලන්න පුළුවන් දේවල් මොනවද? භාණ්ඩ. අල්ලන්න බැරි දේවල් සේවා. උදාහරණයක් විදිහට
සුපර් මාකට් එකට යනවා. සුපර් මාකට් එකේ යෝගට් එකක් ගන්නවා. යෝගට් එක අල්ලන්න පුළුවන්ද බැද? අල්ලන්න පුළුවන්. එහෙනම් ඒක භාණ්ඩයක්. මේ පෑන මං කඩේකින් ගත්තේ. මේකට අල්ලන්න පුළුවන් මේක භාණ්ඩයක්. මම යනවා මගේ කොණ්ඩේ කපන්න. මගේ කොණ්ඩේ කපන්න ගියාට පස්සේ මට ඒ සර්විස් එක අල්ලන්න පුළුවන්ද? බෑනේ. සර්විස් එක සපයන්න පුළුවන් එක අල්ලන්න පුළුවන්. හැබැයි ඒ සර්විස් එක අල්ලන්න බෑ. මේ මං කොණ්ඩේ කපන එක ඇල්ලුවා. කොණ්ඩේ කපන මැෂින් ටික එතකොට මේ කොණ්ඩේ කපන මිනිස්සයා කවුද උට කියන්නේ බාබර්. හරි. සැලුන් එක අයියා බලන්න පුළුවන්. හැබැයි ඌ දෙන සර්විස් එක අල්ලන්න බෑ. හරි. රයිට්. එතකොට භාණ්ඩ කිව්වා මිනිස් අවශ්‍යතා ඕමනා තෘප්තිමත් කිරීම සඳහා වෙළඳ පොලේ ඇති ස්පෘශ්‍ය දෑ. සේවා කියනවා මිනිස් අවශ්‍යතා ඕමනා තෘප්තිමත් කිරීමට වෙළඳ පොලේ ඇති අස්පෘශ්‍ය දෑ. හරි. අධ්‍යාපන කියන සේවාවක්. හරිද? ඔයාලා දැන් මං උගන්නන එක අල්ලන්න බෑ. මාව අල්ලන්න පුළුවන්. මාව අල්ලන්නත් බෑ. මේ ෆෝන් එකේ බලන්නේ. හරි. ඊට පස්සේ ඔයා දැනන් ඉන්න ඕනේ භාණ්ඩ සහ සේවාවල ලක්ෂණ. ලක්ෂණ ඇවිල්ලා හතරක් තියෙනවා. පළවෙනි එක ස්පෘශ්‍ය වේ. ස්පෘශ්‍ය කියන අල්ලන්න පුළුවන්. භාණ්ඩ එකත් අල්ලන්න පුළුවන්. සේවාවක් එහෙමද? සේවාවක පළවෙනි ලක්ෂණය තමයි අස්පෘශ්‍ය වේ. ඒ කියන්නේ සේවාවක් ගත්තොත් ඒ සේවාව අල්ලන්න බෑ. උරුස්සෙකුත් කිය හරි. සේවාව අල්ලන්න බෑ. මේකටම කියන්න පුළුවන් මේ භෞතික පැවැත්මක් ඇත භෞතික පැවැත්මක් නැත. ඔය දෙකම එකක්. ස්පෘශ්‍ය වේ කිව්වත් එකයි භෞතික පැවැත්මක් ඇත කිව්වත් එකයි. භෞතික පැවැත්මක් තියෙන හින්දා තමයි අපිට ඒක අල්ලන්න පුළුවන්. හරි. ඊට පස්සේ සමජාතීය වන පරිදි නිෂ්පාදනය ගන්න පුළුවන්. භාණ්ඩයකට සමජාතීය වන පරිදි නිෂ්පාදනය ගන්න පුළුවන්. මේ පෑන ගත්තොත් භාණ්ඩයක් වෙනද පොලේ මේ පෑන විතර මේ වගේ තියෙන්නේ නැහනේ. සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය ගන්න පුළුවන්. හැබැයි සේවාවක් ගත්තොත් සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය කරන්න නොහැක. මේ කතිරයක් දාලා තියෙන සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ හරි. මං උගන්නන විදිහ නෙමෙයි තව කෙනෙක් උගන්නන්නේ. එයා උගන්නන විදිහ මං උගන්නන්නේ. එහෙමම සේවාව සපයන්න අනුව වෙනස් වෙනවා. හරි. ඒ කියන්නේ මන් දැන් කාගෙන් හරි කොණ්ඩේ හරි කාගෙන් හරි කොණ්ඩේ මගේ කොණ්ඩේ කපන විදිය නෙමෙයි ඒ බාබර් ඇවිල්ලා වෙන කෙනෙක්ගේ කොණ්ඩේ කපන්නේ. සපයන්න අනුව වෙනස් වෙනවා. හරි. සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය කළ හැක සමජාතීය වෙන පරිදි නිෂ්පාදනය කරන හැක. හරි. ඊට පස්සේ භාණ්ඩ ගත්තොත් භාණ්ඩ බං ගබඩා කරලා තියාගන්න පුළුවන්. හරි. මෙන්න මේවා මේ පෙට්ටියක දාලා මේ ගබඩා කරලා තියාගන්න. සේවාවක් හැම පුළුවන්ද නැහැනේ. සේවාව සපයන එක හිරිය දාන්න තමයි වෙන්නේ සේවාවක් ගබඩා ගන්න. ගබඩා කළ හැක මේ පැත්ත ගබඩා කළ නොහැක. හරි මම මේ පැත්ත ලිව්වේ නැහැ කතිරයක් දැම්මේ. ඔය දාගන්න. ඊට පස්සේ සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන් භාණ්ඩයක්. ඒ කියන්නේ මේ පෑන් හැදුවේ කවුද? මැංගෝ කියලා කම්පැනි එකකින්. ඒතර මැංගෝ කියන කම්පැනි එකෙන් මේක වෙන් කරලා හරි බෙදා හරින්න පුළුවන්. හැබැයි සර්විස් එකක් එහෙමද? සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. හරි. ඒ කියන්නේ සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. සපයන්න ඕනේ. හරි. මම නැතුව මේ මම මේ දෙන සර්විස් එක දෙන්න පුළුවන්ද? බෑනේ. සපයන්න වෙන් කරන්න බෑ. හරි. ඔන්න බලන්න ඔන්න සේවා. ඊට පස්සේ නිෂ්පාදිත වර්ගීකරණය මෙන්න මේ chart එකට එමු. මෙන්න මේ chart එකට එමු. chart එක පේනවා. හරි. එතකොට ස්පෘශ්‍යතාව අනුව ඒ කියන්නේ අල්ලන්න පුළුවන්ද බැරිද කියන එක මත නිෂ්පාදිත භාණ්ඩා සේවා කියන ප්‍රධාන කොටස් දෙකකට අපි වෙන් කරා. භාණ්ඩා සේවා කියන ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරා. හරි. ඊට පස්සේ භාණ්ඩත් කල් පැවැත්ම අනුව සහ භාවිතය අනුව කියලා අපි වර්ගීකරණ දෙකකට වෙන් කරනවා. භාණ්ඩත් කල් පැවැත්ම අනුව සහ භාවිතය අනුව කියලා වර්ගීකරණ දෙකකට වෙන් කරනවා. එතකොට කල් පැවැත්ම අනුව භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකයි. කල් පවතින භාණ්ඩ සහ කල් නොපවතින භාණ්ඩ. මොනවාද? කල් පවතින භාණ්ඩ සහ කල් නොපවතින භාණ්ඩ. ඒක එක්ස්ප්ලেইন කරන්න දෙන්නේ. කල් පවතිනවා කියන්නේ ඒක කාලයක් තියෙනවා. කල් පවතින්නේ නැහැ කියන්නේ අර භාවිත අවස්ථා එකකින් හෝ දෙකකින් ඒකේ භාවිතය අවසන් වෙනවා. හරි. ඊට පස්සේ භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණය මේක වැදගත්. හරි. පළවෙනි එක තමයි භාවිතය අනුව අපිට වර්ග කරන්න පුළුවන් පාරිභෝගික භාණ්ඩ. ඒ කියන්නේ එදිනදා පරිභෝජනය කරන භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ. ඊට පස්සේ මේ පාරිභෝගික භාණ්ඩත් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරන්න පුළුවන්. පාරිභෝගික භාණ්ඩත් ප්‍රධාන කොටස් හතරකට වර්ග කරන්න පුළුවන්. මොනවද ප්‍රධාන කොටස් හතර? පළවෙනි එක තමයි පහසු භාණ්ඩ. මොනවද? පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ කියන්නේ පහසු භාණ්ඩ කියන්නේ පාරිභෝගිකව නිරන්තර මිලදී ගන්න ලබන භාණ්ඩ. ඔයා උදේ පාන්දර සිල්ලර් කඩේට ගිහලා ගන්නවා මොනවද? දත් දුරුසු, එපා පෑන්. ඔයා ඔය සිල්ලර් කඩේ නිතර එදිනදා මිලදී ගන්නවා. දත් බෙහෙත්. අය මොනවද? හරි. ඕන තරම් තියෙනවා. සබන් කුඩු. සබන් උදාහරණ ටිකක් ඕන ලියා ගන්න. ඊට පස්සේ සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ කියන්නේ shopping ගිහිල්ලා ගන්නවා කියන්නේ. හරි. ඒ කියන්නේ මිලයි ගුණත්වය සසනා බලා ගන්නවා. ඒ කියන්නේ එක කඩේක බලලා මේ මේක උස්සන් එන්නේ නැහැ. තව කඩේකට මේකට වඩා හොඳ එකක් මේකේ තියෙනවද? මේකට වඩා හොඳ එකක් මේකේ තියෙනවා. උදාහරණයක් විදිහට ෆෝන් එහෙම. හරි. ෆෝන් එහෙම. දැන් ඔයාලට සෙට් වෙන එකක් එක කඩේක තිබ්බේ නැත්නම් ඔයා තව කඩේක ගන්නවා. ඊට පස්සේ මේකේ ගණන් මේකේ 5000 කියලා ගණන් අපි තව එකකට ගිහින් බලමු. මේකේ ඊට වඩා 2000ක් අඩුයි. එහෙම අර මිලයි ගුණත්වය සසනා බලලා ගන්නවා.
හරි ගොඩක් වෙලාවට මේ කෙල්ල ඇඳුම් ගන්න ගියමත් එහෙම. හරි. ඔය තියෙන කඩවල ඔක්කොම ගිහිල්ලා. හරි හොඳ මේක තමයි ගන්න. සමහර වෙලාවට ගන්නෙත් නෑ. උන් ඔය පිටෝන් කරලා බලන්න ආසාවට තමයි මේ රෙදි කඩ ගන්න රින්ගන්නේ. හරි. මිල ගුණත්වය සස්නා බලා මිලදී ගන්නවට භාණ්ඩ. ඊට පස්සේ තුන්වෙනි තියෙනවා විශේෂ භාණ්ඩ. පාරිභෝගික විශේෂ ආයස දරන මිලදී ගන්න භාණ්ඩ. සමහර විට මේ වගේ විශේෂ භාණ්ඩයක් ඔයාලට ජීවිතේ එකපාරක් වෙන්න පුළුවන් ගන්නෙ. ලංකාව වගේ රටක කියන්නේ මෝටර රථයක්. හරි. සමහර විට ඔය ජීවිත කාලෙම ඔයාට මහන්සිලා එක කාර් එකයි වෙන්න පුළුවන් ගන්න පුළුවන්. රත්තරන් බඩු වගේ දේවල්. හරි. අර නිකන් මේ පහසු භාණ්ඩ ගන්නවා වගේ අද ගියා හෙට ගත්තා එහෙම සීන් එකේ නෑ. විශේෂ ආයසත් දරලා තමයි මිලදී ගන්න වෙන්නේ. හරි. මෝටර රථ රන් භාණ්ඩ ස්වර්ණාභරණ ඒ වගේ උදාහරණ ටික කොල් ලියා ගන්න. නොසෙව් භාණ්ඩ. මේ නොසෙව් භාණ්ඩ කියනවා වෙළඳ පොලේ තියෙනවා. හැබැයි පාරිභෝගික මිලදී ගන්න උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි වෙළඳ පොලේ තියෙනවා කියලා පාරිභෝගික එක්ක දන්නවා. හැබැයි මූට මේක ගන්න ඕනේ. බලන්න වෙළඳ පොලේ ඇතිමුත් පාරිභෝගික ඒ බව නොදන්නා හෝ මිලදී ගැනීම උනන්දුවක් නොදක්වන භාණ්ඩ වේ. වෙළඳ පොලේ ඇතිමුත් ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙනවා පාරිභෝගික ඒ බව නොදන්නා. වෙළඳ පොලේ තියෙනවා කියලා පාරිභෝගික දන්නේ නැහැ. හෝ මිලදී ගැනීම උනන්දුවක් නොදක්වන භාණ්ඩ. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙනවා කියලා දන්නවා. හැබැයි මූට ගන්න ඕනේ. උදාහරණ මොනවාද? මිනි පෙට්ටිය වගේ දේවල්. වෙළඳ පොලේ තියෙනවා කියලා දන්නවා. හැබැයි මැරුණොත් මිසක් මිනි පෙට්ටියක් කාටවත් ඕන වෙන්නේ නැහැ. ඒක තමයි මිනි පෙට්ටිය ඩිස්කවුන්ට් දෙන්නේ නැත්තේ. කවදා මිනි පෙට්ටිය ඩිස්කවුන්ට් දෙනවද? නෑ මල් සාලාවෙන් දන්නවා කවදාද මුට මේක ඕන වෙනවා. හරි. හැබැයි ඩිස්කවුන්ට් දුන්න කියලා ගෙදර අරන් ගිහලා තියාගන්න නෑ. හරි නොසෙව භාණ්ඩ. අර මැරුණොත් විතරයි ගන්න යන්නේ. ඊට පස්සේ ඔය අලුත් පොත් වගේ දේවල්. අලුත් පොත් කියනවා CR පොත් නෙමෙයි. ඔය එක එක වික්ටෝර නම් වලින් ඔය ලියන්නේ. ඔය TikTok වල ලියන්නේ මොනවාද? මේ ඔය තියෙන එකේ නම වලින් Diary of Olivia, Forget Me Not. දැකලා තියෙනවද? හරි. එතකොට ඔය ටික තමයි පාරිභෝගික භාණ්ඩ වර්ග කරන ප්‍රධාන කොටස් 4. ඊට පස්සේ ව්‍යාපාරික භාණ්ඩ. මේවට කාර්මික භාණ්ඩ කියලා කියනවා. එතන මොනවාද මේ ව්‍යාපාරික භාණ්ඩ නැත්නම් කාර්මික භාණ්ඩ කියන්නේ? ව්‍යාපාරික භාණ්ඩ නැත්නම් කාර්මික භාණ්ඩ කියන්නේ මෙන්න මේ අපි උඩ කතා කරමු පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කියන සඳහා භාවිතයට ගන්න භාණ්ඩ. මේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් භාවිත කරන භාණ්ඩ. ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ප්‍රාග්ධන අයිතම, ද්‍රව්‍ය හා කොටස්, සැපයුම් හා ව්‍යාපාර සහාය සේවා. මොනවාද? ප්‍රාග්ධන අයිතම, ද්‍රව්‍ය හා කොටස්, සැපයුම් හා ව්‍යාපාර සහාය සේවා. ඕන අපි භාණ්ඩ වර්ගීකරණය ගැන කතා කරා. ඊට පස්සේ සේවා පැත්තට යනවා. සේවා ප්‍රධාන කොටස් දෙකයි. ඍජු සේවා සහ වක්‍ර සේවා. ඍජු සේවා ගත්තොත් ඒ කියන්නේ අර සපයන්න ඍජුව සපයන සේවා. කොණ්ඩ කැපීම, මනාලියන් හැඩ ගැනීම, උපන්දින කේක් හදන එක. හරි ඒ කියන්නේ සපයන්නාම ඇවිල්ලා සපයන ඒවා. වක්‍ර සේවා කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වන උපකාර වෙන සේවා. වක්‍ර සේවා නැත්නම් මේවට උපකාරක සේවා කියන්න පුළුවන්. අපි උපකාරක සේවා කියලා දාමු. එහෙම හොඳයි. උපකාරක සේවා. මොනවද තියෙන්නේ? බැංකු ප්‍රවාහන රක්ෂණ ගබඩාවල sannivedana. හරි 12 වසර අන්තිමේ තියෙන පාඩම් සෙට් එක. බැංකු කියන්නේ 7, ප්‍රවාහනයයි ගබඩාකරණයයි කියන්නේ 10, රක්ෂණය කියන්නේ 8, sannivedana කියන්නේ 9. හරි? ඒ වගේ පාඩම් 4ක් තියෙන්නේ. ඔන්න ඉතින් ඒ කොටසත් ඉවරයි. හරි එන්න ඊගවටසට ඊගවට අපි කතා කරන දේ ව්‍යාපාර අපේක්ෂණ. හරි. ඒතර ව්‍යාපාර අපේක්ෂණ ගත්තොත් මේ පාඩමේ අපිට දැක්ම කතා කරලා තියෙනවා, මෙහෙවර කතා කරලා තියෙනවා, පරමාර්ථ අරමුණු ගැන කතා කරලා තියෙනවා. හරි. ඒතර මුලින්ම මේ පැත්තට එන්න දැක්ම. මොකද්ද දැක්මක් කියන්නේ? දැක්මක් කියන්නේ සමස්ත ව්‍යාපාරය මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරේ කාර්යභාර සම්පින්ඩනය කර දක්වා ඇති ප්‍රකාශය. ඔය දැක්ම කියන එක කියන්නේ වැඩි දිග නෑ. ඔයාලා ඉස්කෝලේ දැක්ම ගත්තොත් වචන 2 3යි. හරිද? අපි ඉස්කෝලේ ගත්තොත් මට මතකයි ඩියුටි ෆස්ට් කියලා තිබ්බේ. හරි. ඒකේ හැබැයි පුළුල් අර්ථයක් තියෙනවා. හරි. ඒ අර වචන 2 3 ඇතුලේ සමස්ත ව්‍යාපාරයම ගමන්මග විස්තර කරලා තියෙනවා. හරි. බලන්න දැක්ම කියන්නේ සමස්ත ව්‍යාපාරය මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරයම කාර්යභාරය සම්පින්ඩනය කර දක්වා ඇති ප්‍රකාශය. හරි. සම්පින්ඩනය කරලා තියෙනවා ලොකු අදහසක්. හරි. එන්න ඊගවට මෙහෙවර. දැක්මත් එක්ක ළඟ යන එක මෙහෙවර. එතකොට මෙහෙවරෙන් කරන්නේ මොකද්ද? මෙහෙවරෙන් කරන්නේ මේ දැක්ම කියන එක තවදුරටත් විස්තර කරනවා. ඔයාලා ඉස්කෝලේ ගත්තොත් ඕනම ආයතන දැක්මක් දෙනවා, මෙහෙවරක් තියෙනවා. විෂන් ඇන් මිෂන්. හරි. එතකොට මෙහෙවරෙන් කරන්නේ දැක්ම තවදුරටත් පුළුල් විස්තර කරන සංවිධානයේ පුද්ගලයන්ගේ කටයුතු මඟ පෙන්වන අනෙකුත් සංවිධාන නිශ්චය සංවිධානයේ වෙන්කොට හඳුනාගත්තේ ප්‍රකාශය. මොකද්ද? දැක්ම තවදුරටත් පුළුල් විස්තර කරනවා.
දැක්මේ අර වචන 4-5 තේරුම හරි ඒකේ තේරුම මේ තේරුම් ගන්න බෑනේ. ඒ දැක්ම කියන එක තවදුරටත් පුල්ල විස්තර කරනවා. ඒ වගේම සංවිධාන පුද්ගලයන්ගේ කටයුතු වලට මඟ පෙන්වනවා. ඒ වගේම අනෙකුත් සංවිධාන වලින් සංවිධානය වෙන්කොට හඳුනා ගැනීමට උපකාරී වෙනවා. හරි. ආපහුගියම දැක්ම තවදුරටත් පුල්ල විස්තර කර සංවිධානයේ පුද්ගලයන්ගේ කටයුතු මඟ පෙන්වන අනෙකුත් සංවිධාන වලින් සංවිධානය වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශය. අර උදාහරණයක් ගත්තොත් දැක්ම සහ මේවර ගත්තොත් හිතන්න මුහුදේ තියෙනවා බෝට්ටුවක්. හරි. නැවක් හරි බෝට්ටුවක් හරි. හරි නැවක් හරි බෝට්ටුවක් හරි මේ බෝට්ටුව ව්‍යාපාරය කියලා යනවා මේක ඇවිල්ලා ව්‍යාපාරය එතකොට මුහුදේ තියෙන නැව් වලට හෝ බෝට්ටුවට මුහුදේ යන්න හරි පාර පෙන්වන්න තියෙන මොනවද ලයිට් හවුස් ප්‍රදීපාගාර එතකොට දැක්ම කියන්නේ මෙන්න මේ මුහුදේ යන්න පාර පෙන්වන මොකද්ද ලයිට් හවුස් ප්‍රදීපාගාරයක් වගේ හරි ඒ වගේම මෙහෙවර කියන්නේ දැන් හරි දැන් මේ දැක්මෙන් පේනවා හරිද යන්න ඕනේ කොහොමද කියලා පේනවා. හැබැයි යන්න ඕනේ පාර දන්න යන්න ඕනේ පාර පෙන්නන තිතියමක් වගේ තමයි මෙහෙවර. හරි. දැන් මෙහෙවර කියන්නේ මැප් එකක් වගේ දැක්ම කියන්නේ නිකන් ලයිට් හවුස් එකක් වගේ. රයිට්. එන්න ඊගාවට පරමාර්ථ අරමුණු. හරිම සරලයි. පරමාර්ථ කියන්නේ ව්‍යාපාර දිගු කාලීන ළඟා කරගන්න බලාපොරොත්තු අපේක්ෂා. පරමාර්ථ කියනවා දිගු කාලීනයි. එතකොට අරමුණු කියන්නේ ඒක අනිත් පැත්ත ව්‍යාපාරයක් කෙටි කාලේ ළඟා කරගන්න බලාපොරොත්තු අපේක්ෂා. හරි උදාහරණයක් විදිහට මොනවද කියන්නේ පරමාර්ථයක් කියන්නේ ව්‍යාපාරයක් දිගු කාලේ ළඟා කරන බලාපොරොත්තු අපේක්ෂා. කියන්නේ ඉදිරි වසර 5 තුල ලාභය 120න් වැඩි කිරීම. අන්න දිගු කාලයනේ. අවුරුදු 5ක් කියන දිගු කාලයක්. ඒතර අරමුණක් විදිහට ගැදුවා. ඉදිරි සතිය තුල ලාභය 120න් වැඩි කිරීම. අන්න කෙටි කාලීනයි. හරි අවුරුදු 5ක් කියන දිගු කාලීනයි. මේ සතියක් කියන්නේ කෙටි කාලීනයි. තව එකක් ගත්තොත් ඉදිරි වර්ෂ දෙක තුළ වියදම් 120කින් අඩු කිරීම පරමාර්ථ ධර්මද පරමාර්ථ මොකද ඒක දිගු කාලය ඊට පස්සේ අරමුණක් ගත්ත ඉදිරි සතිය තුළ වියදම් 120කින් අඩු කිරීම අරමුණත් පරමාර්ථයද අරමුණක් මොකද ඒක කෙටි කාලය එතකොට අරමුණක තියෙන්න ඕන ගුණාංග කිහිපයක් තියෙනවා අරමුණක් ගත්තොත් අපි කියනවා අරමුණක් ස්මාර්ට් වෙන්න ඕනේ අරමුණක් මොනවා වෙන්න ඕනේ අරමුණක් ස්මාර්ට් වෙන්න ඕනේ. හරි. ස්මාර්ට් වෙනවා කියන්නේ S කියන්නේ ස්පෙસિෆයිඩ්. හරි. මේ ප්‍රොනවුන්ස් වෙන්නේ මේ නිශ්චිත වීම. අරමුණක් ගත්තොත් අරමුණක් නිශ්චිත වෙන්න ඕනේ. ඒ වගේම මැනිය හැකි වෙන්න ඕනේ. M measurable. මැනිය හැකි වීම. ඊට පස්සේ achievable ළඟා කරගත හැකි. අරමුණක් ගත්තොත් ළඟා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ R realistic. ඒ කියන්නේ යථාර්ථවාදී වෙන්න ඕනේ අරමුණක් කියන එක. realistic. T කියන්නේ time bounded ඒ කියන්නේ කාල සීමාවක් තියෙන ඕන අරමුණක් කියන එක. හරි අප ගැන නිශ්චිත වීම S ඊට පස්සේ M මේ මොකද measurable මැනිය හැකි වීම measurable නෙමෙයි measurable. හරි ඊට පස්සේ A achievable ළඟා කරගත වීම. ඊට පස්සේ R realistic යථාර්ථවාදී වීම. ඊට පස්සේ T time bounded ඒ කියන්නේ කාල සීමාවක් පැවතීම. හරි ඊළඟට එන්න අපිට නිෂ්පාදන සාධක නැත්තම් මේවට ව්‍යාපාර යෙදවුම් කියලා කියන්න පුළුවන්. හරි. දන්නවනේ. මේ හතර ඔයා මීට කලින් අහලා තියෙනවා හරිද? O level වලදී එහෙම මේ ටික අහලා තියෙනවා. භූමි ශ්‍රමයේ ප්‍රාග්ධන ව්‍යවසායකත්වය. හැබැයි අලුතෙන් නිෂ්පාදන සාධක ටිකක් එකතු වෙනවා. දැනුම තොරතුරු සහ කාලය. මොනවද භූමිය? භූමිය කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාර පිහිටි භූමිය නිසා ලැබෙන සියලුම සාධක. හරි. ව්‍යාපාර පිහිටි ඉඩම ඊට පස්සේ ව්‍යාපාර ලැබෙන වාදාශ්‍රය හිරු එළිය වගේ දේවල්. ඊට පස්සේ ශ්‍රමය හරි ඒ කියන්නේ සේවකයන්ගේ ශ්‍රමය ප්‍රාග්ධනය කියන්නේ ගොඩ නැගිල්ල යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් ව්‍යවසායකත්වයේ කියන්නේ අයිතිකරුගේ මේ නිෂ්පාදන සාධක ඔක්කොම එකතු කරන කෙනාට කවුද කියන්නේ ව්‍යවසායකයා. හරි දැනට මේ පාඩමේ හැටියට පස්වෙනි පාඩමේ ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා මේ දීර්ඝව ඉගෙන ගන්නවා හරි. දැනුම තොරතුරු කාලය. හරි දැනුම කියන කලමනාකරුව සතු දැනුම ඊට පස්සේ නිෂ්පාදන සේවක සතු දැනුම තොරතුරු කියන්නේ ව්‍යාපාර සතු තොරතුරු ඊට පස්සේ කාලය කියන්නේ මොකද්ද කලමනාකරුවන්ගේ කාලය ඊට පස්සේ සේවය දෙන සේවකයන්ගේ කාලය ඔය වගේ දේවල් හරි ඊට පස්සේ ව්‍යාපාර කාර්යයන් අපිට හතක් කතා කරන්න තියෙන මොනවද නිෂ්පාදන කටයුතු අලෙවිකරණ කටයුතු මානව සම්පත් කටයුතු මූල්‍ය කටයුතු පරිපාලන කටයුතු තොරතුරු කල්පනා කරන කටයුතු සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු අපපාර කියන නිෂ්පාදන කටයුතු ඕකට පළවෙනි පාඩමේ හැටියට මෙහෙයුම් කටයුතු කිව්වත් වැරදි නෑ හැබැයි 13 වෙනි පාඩම ගත්තොත් මෙහෙයුම් කටයුතු කියන්නේ නිෂ්පාදන කටයුතු වලට වඩා පුළුල් සංකල්පයක්. يعني මෙහෙයුම් කියන එක නිෂ්පාදනයට වඩා වෙනස්. මෙහෙයුම් කටයුතු නිෂ්පාදන කටයුතු කියන්නේ දෙකක්.
මෙහෙයුම් කියන එක නිෂ්පාදනය වඩා පුළුල් සංකල්පයක්. නිෂ්පාදන කටයුතු, අලෙවිකරණ කටයුතු, මානව සම්පත් කටයුතු, මූල්‍ය කටයුතු, පරිපාලන කටයුතු, තොරතුරු කළමනාකරණ කටයුතු සහ පරීක්ෂණ සංවර්ධන කටයුතු. හරි. ඊට පස්සේ ව්‍යාපාරයක් කියන එක අපිට යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ව්‍යාපාරයක් කියන එක යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. එතකොට මේක යෙදවුම් වෙන්නේ අපි අර කලින් කතා කරා නිෂ්පාදන සාධක ටික. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, දැනුම, තොරතුරු සහ කාලය. හරි. එතකොට මේක ක්‍රියාවලියට හරි ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියට අපි ලියන්නේ ව්‍යාපාර කාර්යයන් සෙට් එක. මොනවාද? නිෂ්පාදන කටයුතු, අලෙවිකරණ කටයුතු, මානව සම්පත් කටයුතු, මූල්‍ය කටයුතු, පරිපාලන කටයුතු, තොරතුරු කළමනාකරණ කටයුතු සහ පරීක්ෂණ සංවර්ධන කටයුතු. හරි. ඊට පස්සේ යෙදවුම් ක්‍රියාවලිය භාජනය කරලා නිමවුමක් හැදෙනවා. මොනවාද ව්‍යාපාරයක නිමවුම්? ව්‍යාපාරික නිමවුම තමයි භාණ්ඩ සහ සේවා. ව්‍යාපාරික නිමවුම තමයි භාණ්ඩ සහ සේවා. right. එන්න ඊගාවට සර ඊගාවට කතා කරන දෙන ව්‍යාපාර විකාශනය. ඒතර ව්‍යාපාර විකාශනය ගත්ත ව්‍යාපාර විකාශනයේ වැදගත් අවස්ථා හතරක් තියෙනවා. මොනවාද? පළවෙනි එක භාණ්ඩ හුවමාරුව, දෙවෙනි එක මුදල් භාවිතය, තුන්වෙනි එක කාර්මික විප්ලවය, හතරවෙනි එක වර්තමානයේ අපි ඉන්න තොරතුරු ආර්ථිකය. හරි. එතකොට ව්‍යාපාරමය විකාශනය වෙන්න කලින්, ඒකට භාණ්ඩ හුවමාරුව එන්න කලින් කොහොමද මේ ව්‍යාපාර විකාශනය කියන එක ආරම්භ වුනේ? හරි. එන්න මේ පැත්තට මුලින්ම තිබෙන ස්වයංපෝෂිත අර්ථක්‍රමයක්. හරිද? එතකොට මේ ස්වයංපෝෂිත අර්ථක්‍රමය ඇතුලේ වෙනදාමක් කියලා මගුලක් තිබ්බේ නැහැ. ව්‍යාපාර කියලා දෙයක් තිබ්බේ නැහැ. එතකොට ස්වයංපෝෂිත අර්ථක්‍රමය ඇතුලේ ආර්ථිකයක් තම අවශ්‍යතා හා උවමනා සපුරාලන්න අවශ්‍ය භාණ්ඩ තමා විසීම නැත්තම් රට තුල නිෂ්පාදනය කරා. හරි. මට කන්න ඕනේ නම් හරි. මට ආහාර කියන අවශ්‍යතාවය වුණා. මම ඒක සපුර ගන්න. මං අලබදටියක් හිටවා මං කෑවා. හරි. තමන්ගේ අවශ්‍යතාව වුණා සපුරාන්න ඕන දේවල් තමා විසීම නිෂ්පාදනය කරගත්තා. නැත්තම් රට තුලම හදාගත්තා. ඒකට තමයි කියන්නේ ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් කියලා. එතකොට මේ ස්වයංපෝෂිත අර්ථක්‍රමය ඇතුලේ තිබ්බේ ඍජු නිෂ්පාදනයක්. වක්‍ර නිෂ්පාදනයක් නෙමෙයි. වක්‍ර නිෂ්පාදනයක් කියන්නේ වෙළඳ පොළ තුලින් තමන්ගේ අවශ්‍යතාව වුණා සපුරානවා. වර්තමානයේ තියෙන. හැබැයි ස්වයංපෝෂිත අර්ථක්‍රමය ඇතුලේ තිබ්බේ ඍජු නිෂ්පාදනයක්. ඒ කියන්නේ තමන්ට ඕන දේවල් තමන්ම හදන් කරනවා. බලන්න ඍජු නිෂ්පාදනය කියන්නේ පුද්ගලයා තම අවශ්‍යතාව වුණා සපුරා ගැනීම අවශ්‍ය භාණ්ඩ සේවා තමා විසීම නිෂ්පාදනය කර ගැනීම. පුද්ගලයා තම අවශ්‍යතාව වුණා සපුරා ලීමට අවශ්‍ය භාණ්ඩ සේවා තමා විසීම නිෂ්පාදනය කර ගැනීමයි. හරි. ඊට පස්සේ මේ ඍජු නිෂ්පාදනයත් එක්ක මොකද උනේ? පුද්ගල විශේෂීකරණය කියන එක ඇති වුණා. පුද්ගල විශේෂීකරණයට අපිට රැකියාකාර විශේෂීකරණය කියලා කියන්න පුළුවන්. හරි. දැන් මිනිස්සුන්ට හැම මගුලම කරන්න බෑනේ. මිනිස්සු මොකද කරේ? තමන්ගේ අවශ්‍යතා හා වමනා ටික තෘප්තිමත් කරගන්න මොකද කරේ? තමන්ට වඩාත් හොඳින් නියැලෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨය තෝරගෙන ඒක දිගින් දිගට නියැලුණා. තමන්ට වඩාත් හොඳින් නියැලෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨය දිගින් දිගට නියැලෙනවත් එක්ක එයාලා ඒ ශ්‍රේෂ්ඨය තුල විශේෂඥයෝ බවට පත් වුණා. හරි. විශේෂඥයෝ බවට පත් වුණා. ඒ කියන්නේ හිතන්න දැන් ඔයා මොකක් හරි එකක් මේ එක දිගට කරගෙන ඒක අකණ්ඩව කන්සිස්ටන්ට් කරගෙන යද්දි මොකද වෙන්නේ? ඔයාගේ එක්ස්පර්ට් කෙනෙක් විශේෂඥයෙක් බවට පත් වෙනවා. හරි. බලන්න කියනවා පුද්ගලයා තම හැකියාව හා දක්ෂතා මත තමාට හොඳින්ම සිදු කළ හැකි කාර්යයේ දිගින් දිගටම නියැලීමෙන් ලබන විශේෂඥතාවයි. උදාහරණයක් විදිහට හිතන්න මේ දැන් මාළු එක්කෙනෙක් දැන් හිතනවා මට හොඳට මාළු අල්ලන්න පුළුවන්. මම මාළු අල්ලනවා. හරි. ඌ මොකද කරන්නේ? ඌ මාළු අල්ලන අවුරුදු ගණන් අල්ලලා ඌට දැන් අර ඇමට හරි මේ අර කොක්කර ඇමක් ගහන්න නැතුව බිලි බෑවැයි. ඒ තරම් ඌ එක්ස්පර්ට් කෙනෙක් වෙලා. හරි. ඊට පස්සේ මෙන්න මේ පුද්ගල විශේෂීකරණ නැත්නම් රැකියාකාර විශේෂීකරණයත් එක්ක අතිරික්තයක් කියන එකක් බිහි වුණා. හරි. ඒ කියන්නේ දැන් මාළු අල්ලලා දැන් මුට නිකන් දිහිනෙනුත් මාළු වැල්ලෙනවා. හරි. මේ මෙච්චරයි මාළු කොට. මුට මේ මෙච්චර මාළු ගොඩක් වැඩක් නැහැ. මුට මේක කන්න බෑ. ඌ මොකද කරන්නේ? දැන් මුගේ අතිරික්ත මාළු ටික තවත් එක්කෙනෙක් එක්ක හුවමාරු කරගන්න බලනවා. හරි. එන්නේ ඊ අවස්ථාවට භාණ්ඩ හුවමාරුව. භාණ්ඩ හුවමාරුව කියන්නේ අතරමැදි මාධ්‍යයක් නොමැතිව භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම. හරි. මම කලින් කතා කරපු බිලි බාන කෙනා ගන්නකො. හරි. බිලි බාන කෙනා ඒ මාළු වලන කෙනා. දැන් මෙයා ගාවේ තියෙන අතිරික්ත මාළු ටික. හරි. කන්න බැරි අතිරික්ත මාළු ටිකක්. පස්සේ අපරාධයෙන් බොරුව නරක යනවා. හරි. මෙන්න ඉන්න තව එක්කෙනෙක්. මෙයා මොකද කරන්නේ? මෙයා කරන්නේ එයාගේ වත්තේ අලබදල හිටවනවා. දැන් මෙයාත් ඒකම කරලා මෙයාත් ඒ කාර්යයේ විශේෂඥයෙක් බවට පත් වෙලා මෙයා ගාවත් දැන් තියෙන අතිරික්තයක්. ඒ කියන්නේ වැඩිපුර අර ටිකක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා ගාව තියෙන අතිරික්ත මාළු ටික මෙයාට දීලා මෙයා ගාව තියෙන අතිරික්ත අලවැණි ටික මෙයාට ඉල්ල ගන්නවා. හරි. දැන් මෙතන අතරමැදි මාධ්‍යයක් නැහැ. අතරමැදි මාධ්‍යයක් නැහැ. මෙයා මාළු දෙනවා මෙයා ආලා දෙනවා.
හරි මුදල් වගේ අතරමැදි මාධ්‍යයක් නැහැ. ඒක භාණ්ඩ හුවමාරු කියන්නේ අතරමැදි මාධ්‍යයක් නොමැතිව භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම. මොකද්ද අතරමැදි මාධ්‍යයක් නොමැතිව භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කර ගැනීම. දැන් මේ ක්‍රමේ එච්චර ලොකුවට සාර්ථක නැහැ. හරි මොකද දැන් මාළුද වටින්නේ අලද වටින්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාළු කිලෝ එක දැන් කීයක් විතරද? ඒක සමහර කාලේ තියෙන 1000ක් විතර. අල කිලෝ එක කවදාවත් 1000ට ගිහිල්ලා මං දන්නේ නැහැ. හරි. එතන ඒ කියන්නේ පොඩි අවුලක් තියෙනවා. හරි. මාළු කිලෝ එකකට අල කිලෝ කීයක් දෙන්න ඕනද? ඒ වගේ මේ භාණ්ඩ හුවමාරු ගැටලු ටිකක් ආවා. එතකොට භාණ්ඩ හුවමාරුවේ මේ තියෙන ගැටලු ටික මක අරගන්න මිනිස්සු ආවා මුදල් භාවිතයට. හරි. ඒ කියන්නේ භාණ්ඩයට භාණ්ඩ ඍජු හුවමාරු කරගන්න වෙනුවට මේ වෙනුවට අතරමැදි මාධ්‍ය පාවිච්චි කරන මෙයාලා ආවා. හරි. එතකොට මුදල් කියන්නේ භාණ්ඩ සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක්. හරි මේවා ගල් කැට වෙන්න පුළුවන්, වැලි ඇට වෙන්න පුළුවන්. වැලි ඇටද කියන්නේ රත්තරන් වෙන්න පුළුවන්. කොහොම හරි මිනිස්සු පිළිගන්න ඕනේ. හරිද? භාණ්ඩ සේවා හුවමාරුවද මේ පිළිගන්න ඕනේ. හරි. ඒ කියන්නේ දැන් මේ ගල් කැට හරි කමක් නැහැ මිනිස්සු පිළිගන්නවා ඒක මුදලක්. වැඩ කියන ගල් කැට දැන් මුදල් කියලා ඒ කියන්නේ භාණ්ඩ සේවා හුවමාරුවේදී අතරමැදි භාගයක් විදිහට පිළිගන්නේ නැහැ. එහෙම පිළිගත්තා නම් මොකද වෙන්නේ? ඒක මුදල් වෙනවා. හැබැයි ගල් කැට මුදල් විදිහට පිළිගත්ත කාලයක් තිබ්බා. හරි එන්න මුදලේ විකාශනයට. මුදලේ විකාශනයේ පළවෙනි එක තමයි ද්‍රව්‍ය භාවිතය. අද අපි පාවිච්චි කරන හරි 5000 නෝට්ටු 10 නෝට්ටු වෙනුවට මුලින්ම තිබ්බ ද්‍රව්‍ය භාවිත කරා. මොනවද පාවිච්චි කරපු ද්‍රව්‍ය? එයාලා නැෂ්‍ය නොවන ද්‍රව්‍ය කියලා හිතන් ගිහුව සිප්පි කඩු දුම්කල වගේ දේවල්. හැබැයි මෙයාලා මේව නැෂ්‍ය නොවන ද්‍රව්‍ය කියලා හිතන් හිටියට ඇත්තට මේක වැරදි. මේවා කාලයක් යද්දි නැෂ්‍ය වෙනවා. ඒ කියන්නේ නැසිලා යනවා. හරි. මේක හරියන්නේ ඊට පස්සේ මොකද කරේ? ලෝහ භාවිතයට ආවා. ඒ කියන්නේ රත්තරන්, තඹ, රිදී වගේ ලෝහ පාවිච්චි කරා. වැඩේ කියන්නේ බම් මේ වගේ හැඩයක් නැහැ. එක එක කැතේ වැරි කෑලි තියෙන්නේ. මෙයාලා මොකද කරේ? මේ ලෝහ උණු කරලා කාසිය හදුවා, ලෝහ කාසිය හදුවා. රන් කාසි, රිදී කාසි, තඹ කාසි. වැඩේ කියන්නේ මෙතන තිබ්බ අවුල තමයි. දැන් මේවා ඇත්තටම රත්තරන් වලි කාසියක් හදුවා මේ වටිනවා. රත්තරන් වටිනවා රන් කාසි. හරි රත්තරන් කාසියක් වගේ આવොත් මිනිස්සු කැමති වේද මේක ආපහු හොමාරු කරගන්න. මේක දීලා බාන්න ගන්න. මාළු කිලෝ එක රත්තරන් මේ කාසියක් වටිනවනේ. එයාලා කැමති උන්නේ නැහැ. ඔක දැන් ගැටලුවක්. මොකද කියනවනම් මේ ලෝහ කාසිය නයිසර්ගික වටිනාකමක් තියෙනවා. මිනිස්සු මොකද කරේ මේ නයිසර්ගික වටිනාකමක් තියෙන ලෝහ කාසි අයින් කරලා නයිසර්ගික වටිනාකම නැති කාසියා නෝට්ටු පාවිච්චි කරා. ඔය අද අපි පාවිච්චි කරන රුපියල් 5000 කොලේ රුපියල් 5000ක් වටින්නේ නැහැ. රුපියල් 5000ක් වටින්නේ නැති 5000 කොලේ දීලා හාල් කිලෝ එකක් ගන්න මිනිස්සු අකමැති වේද නැහැ. හරි. කාසියා නෝට්ටු භාවිතයට ආවා. ඊට පස්සේ බැංකු මුදල් කියන චෙක් පත් වලින් ගනුදෙනු ගන්න ආවා. ඊට පස්සේ ඊගව ස්ටෙප් එක විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි අනම්ම නෙමෙයි. ක්‍රෙඩිට් කාඩ් and ඩෙබිට් කාඩ් හර කාඩ් පස් සහ ණය කාඩ් පත් විද්‍යුත් මුදල් කියන්නේ. හරි ඔන්න මුදල් භාවිතය. මුදල් භාවිතයෙන් පස්සේ 18 වන සියවසේ නෑ 19 සියවසේ මැද භාග වෙද්දී කාර්මික විප්ලවය ආවා. මේක තමයි ව්‍යාපාර විකාශනයේ තුන්වෙනි අදියර. හරි. මේ තමයි ව්‍යාපාර විකාශනයේ තුන්වෙනි අදියර. එතකොට කාර්මික විප්ලවය අපිට බලන්න මේක අපිට ගන්න තියෙන වැදගත්ම දේ තමයි කාර්මික විප්ලවයත් එක්ක වාණිජ්‍ය කියන එක ලෝකෙට ආවා. වාණිජ්‍ය. එතකොට මොකද්ද වාණිජ්‍ය කියන්නේ? වාණිජ්‍ය කියන්නේ නිෂ්පාදිත පාරිභෝගික දක්වා ගෙන යාමට අදාළ සමස්ත ක්‍රියාවලිය. නිෂ්පාදනය කර නිෂ්පාදිතය පාරිභෝගික මේ නිෂ්පාදකයන් කියන පාරිභෝගිකයා දක්වා ගෙන යාම සමස්ත ක්‍රියාවලිය. මේ කාර්මික විප්ලවයත් එක්ක කියන තාක්ෂණ ශාස්ත්‍රයේ ලොකු මේ බලපෑමක් වුණානේ. හරි. ඒ කියන්නේ අලුත් නිෂ්පාදිත ආවා ඊට පස්සේ ඔය දේශ ගවේෂණ වගේ දේවල් වලට යොමු වුණා. ඒවත් එක්ක මොකද උනේ? නිෂ්පාදකයන් නම් පාරිභෝගිකයා දක්වා ගෙන යන්න මේ වාණිජ්‍ය කියන එක ලෝකෙට ආවා. හරි. ඒතර වාණිජ්‍ය කියලා එක හැදිලා තියෙන්නේ වෙළඳාම් සහ උපකාරක සේවා කියන දෙකේ එකතුව. වාණිජ්‍ය සමානයි වෙළඳාම් සහ උපකාරක සේවා. වාණිජ්‍ය ව්‍යාපාරය කියන්නේ එකක්ද? කොමර්ස් ඇන්ඩ් බිස්නස් කියන්නේ දෙකක්ද? කොමර්ස් ඇන්ඩ් බිස්නස් කියන්නේ දෙකක්. හරි. ව්‍යාපාර කියන එක හැදෙන්නේ කර්මාන්ත දන වාණිජ්‍ය. කර්මාන්ත කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදිතයක් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය මේ ටික. වාණිජ්‍ය කියන්නේ ඒ නිෂ්පාදක කර්මාන්ත ශාලාවෙන් එළියට ගිහිල්ලා පාරිභෝගික අතර පත් වෙන දක්වා සමස්ත ක්‍රියාවලිය. එතකොට ව්‍යාපාර සමාන කර්මාන්ත දන වාණිජ්‍ය. ඒ කියන්නේ වාණිජ්‍ය කියන්නේ ව්‍යාපාරවල කොටසක්. හරි. ඒ ව්‍යාපාර ඇතුලේ තියෙන එක තමයි වාණිජ්‍ය කියන්නේ. එහෙනම් මේ දෙකේ ලොකු වාණිජ්‍ය ව්‍යාපාරද? ව්‍යාපාර කියන එක වාණිජ්‍ය වලට වඩා පුළුල් සංකල්පයක්. ව්‍යාපාර greater than වාණිජ්‍ය. හරි. business greater than commerce. right. ඕනෑන ඒකත් හරි. ඊට පස්සේ වර්තමානයේ අපි යනවා තොරතුරු ආර්ථිකය. මේ විදිහේ තොරතුරු ආර්ථිකය. මේ තොරතුරු ආර්ථිකයත් එක්ක විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර කියන දේවල් බිහි වෙනවා. මොනවාද විද්‍යුත් ව්‍යාපාර මොනවාද විද්‍යුත් වාණිජ්‍ය? විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ අර අපි කතා කරපු වාණිජ්‍ය කියන දේ කොමර්ස් කියන දේ අන්තර්ජාලය ඔස්සේ සිදු වෙනවා.
අර පාරිභෝගිකය අතර භාණ්ඩ සේවා පත් වෙන්නේ අන්තර්ජාලය හරහා. හරි බලන්න අන්තර්ජාලය හරහා විකිණීම හා මිලට ගැනීමයි. විද්‍යුත් වාහනය කියන අන්තර්ජාලය හරහා විකිණීම හා මිලට ගැනීමයි. නිෂ්පාදිත පාරිභෝගිකය අතර පත් වෙන අන්තර්ජාලය හරහා. මේවට වර්තමානයේ e-commerce platform තියෙනවා මොනවද? AliExpress, eBay, Amazon. ඊට පස්සේ විද්‍යුත් ව්‍යාපාර අර අපි කතා කරපු ව්‍යාපාර කියන concept එක අන්තර්ජාලය හා පරිගණක ජාල හරහා සිද්ධ වෙනවා. අන්තර්ජාලය හා පරිගණක ජාල හරහා සියලු ව්‍යාපාර කටයුතු සිදු කිරීමයි. අන්තර්ජාලය හා පරිගණක ජාල හරහා සියලු ව්‍යාපාර කටයුතු සිදු කිරීමයි. හරි ඒතර ඔය ටික තමයි ව්‍යාපාර විකාශනය යටතේ කතා කරන්න තියෙන්නේ. ඊගොල්ලෝ අපිට කතා කරලා තියෙනවා මේ ව්‍යාපාර වර්ගීකරණය. ඒතර ව්‍යාපාර වර්ගීකරණ පදනම් පහක් කතා කරලා තියෙනවා. අපි මේ පැත්තෙන් කතා කරමු. පළවෙනි එක නිෂ්පාදිත ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. නිෂ්පාදිත ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන ප්‍රධාන කොටස් තුනකට. නිෂ්පාදිත ස්වභාවය අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා. ඔයා පටල ගන්න මේ නිෂ්පාදිත ස්වභාවය සහ නිෂ්පාදිත අංශය අනුව. නිෂ්පාදන අංශය අනුව නැත්නම් කර්මාන්ත මූලය අනුව කියලා කියන්න පුළුවන්. නිෂ්පාදන ස්වභාවය අනුව තුනයි නිෂ්පාදන අංශය අනුව තුනයි. පටල ගන්න එපා නිෂ්පාදන ස්වභාවය කියලා ගත්තොත් නිෂ්පාදන ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරනවා ප්‍රාථමික නිෂ්පාදන, ද්විතීයික නිෂ්පාදන, තෘතීයික නිෂ්පාදන. ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික. ප්‍රාථමික කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයේ දෑ එලෙසට මුකහා ගන්න ව්‍යාපාර වේ. උදාහරණයක් විදිහට මාළු අල්ලලා මාළු විකුණනවා. ස්වභාව ධර්මයේ තියෙන සම්පත කිසිම වෙනස්කමක් නොකර ඒ ආකාර මුකහා ගන්න ව්‍යාපාර. ඊට පස්සේ ද්විතීයික නිෂ්පාදන. ප්‍රාථමික නිෂ්පාදන හරි. ප්‍රාථමික නිෂ්පාදන යන්ගෙන් ලබා ගන්නා දැන් නිමවුම් බවට පත් කරන ව්‍යාපාර. ඒ කියන්නේ අර අල්ලගත්තු මාළු කියන්නේ ප්‍රාථමිකයි. මාළු මොනවා හරි කර සැමන් හදනවා කියන්නේ මොකද්ද? ඒක ද්විතීයිකයි. මාළු විදිහට විකුණන ප්‍රාථමිකයි. මාළු ටින් කරලා සැමන් විදිහට විකුණන එක ද්විතීයිකයි. හරි. ඊට පස්සේ තෘතීයික කියන්නේ තෘතීයිකකට මේ අයිති වෙන්නේ සියලුම සේවා ව්‍යාපාර. ඍජු සේවා වේවා, වක්‍ර සේවා වේවා සියලු සේවා ව්‍යාපාර තෘතීයිකයි. මොන නිෂ්පාදිත ස්වභාවය අනුව තුන කතා කරා. ඊගාවට කතා කරන්න තියෙන්නේ අරමුණ අනුව. අරමුණ අනුව අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒ කියන්නේ සමාජ සුබසාධන අරමුණු කරගත්ත ව්‍යාපාර. රයිට්. එතකොට හිමිකාරීත්වය අනුව. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. මොනවාද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන සහ පොදු අංශය නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන, පොදු නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන. ඊළඟ පරිමාණය අනුව ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක තමයි මහා පරිමාණ ව්‍යාපාර. ඊට පස්සේ ඔන්න අපේ පාඩම නමක් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. small and intermediate. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඊට පස්සේ මෙන්න පටල ගන්න අනිත් එක නිෂ්පාදන අංශයේවත් කර්මාන්ත මූලය අනුව ව්‍යාපාර වර්ගීකරණය කෘෂි කාර්මික සහ සේවා. නිෂ්පාදන අංශය ගත්තොත් කෘෂි කාර්මික සේවා, කර්මාන්ත මූලය අනුව කියලා ගත්තොත් ඒ කෘෂි කාර්මික සේවා, නිෂ්පාදිත ස්වභාවය අනුව කියලා ගත්තොත් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික. ඒක පටල ගන්න පුළුවන්. හරි. බලන්න දැන් නිෂ්පාදිත ස්වභාවය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග තුනයි. ව්‍යාපාර වර්ගීකරණය අනුව තුනයි තියෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදන අංශය නැත්නම් කර්මාන්ත මූලය අනුව තුනයි තියෙන්නේ. දෙකේ පොඩි අර ගැළපීමක් කියලා එකක් තියෙනවනේ. ඔව් තියෙනවා. හරි. එන්න ඒක බලන්න. නිෂ්පාදිත ස්වභාවය අනුව ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියලා අපිට කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන අංශය අනුව නැත්නම් කර්මාන්ත මූලය අනුවත් කෘෂි කාර්මික සේවා කියලා ප්‍රධාන කොටස් තුනකට වෙන් ගන්න පුළුවන්. මේකේ තියෙන සම්බන්ධය තමයි ප්‍රාථමික අංශයේ තියෙන ඒවම තමයි කෘෂි අංශයට එන්නේ. ද්විතීයිකයේ තියෙන ඒවම තමයි කාර්මිකයකට එන්නේ. තෘතීයික අංශයේ තියෙන එකම තමයි සේවා එකට එන්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. දැන් ප්‍රාථමික අංශයේ ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. ප්‍රාථමික අංශයටයි ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. මොනවද? දීවර, පතල්ලා කියන්නේ ගොවිපළ කර්මාන්ත. ප්‍රාථමික නිෂ්පාදනයට දෙන්නේ මේ තුන් දෙනා. දීවර, පතල්ලා කියන්නේ ගොවිපළ කර්මාන්ත. එතකොට මේක පතල්ලා ගැනීම ඇරෙන්න අනිත් සේනම කෘෂි කර්මාන්ත කියන කෘෂි කියන එකට නිෂ්පාදන අංශය අනුව එනවා. හරි. දැන් මේ පැත්තේ ප්‍රාථමිකයේ දීවර, පතල්ලා ගැනීම, ගොවිපළ කර්මාන්ත කියලා තුනක් තියෙනවා. හරි. එතකොට මේ දීවර, පතල්ලා ගැනීම, ගොවිපළ කර්මාන්ත කියන්නේ පතල්ලා ගැනීම කියන එක ඇරෙන්න ඉතුරු දෙන්නා මේ පැත්තට එනවා. ඒ කියන්නේ කෘෂියකට දීවර එනවා, ගොවිපළ එනවා. පතල්ලා ගැනීම නෑ. පතල්ලා ගැනීම එන්නේ නැහැ කියන තමයි මෙතන අඩු කරේ. එතින් අඩු කරලා මම එයාව එකතු කරන මේ ද්විතීයිකයකට. හරි. එයාව එකතු කරන ද්විතීයිකයකට. එතකොට එයා අයිති වෙන්නේ නිෂ්පාදන අංශය අනුව ගත්තොත් කාර්මික. හරි. එතකොට නිෂ්පාදන ස්වභාවය අනුව ද්විතීයිකයේ කියනවා නිමවුම් සහ ඉදිකිරීම. නිමවුම් ගත්තොත් නිමවුම් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පෙරළුම් සහ ගැලපුම්.
එතකොට දැන් ද්විතීයික එකේ තියෙන ඔක්කොම කාර්මික අංශයට යනවා. ඒ වගේම අපි මේ ප්‍රාථමිකයෙන් ගලවලා අයින් කරපු පතල්හා කැණීම් කියන එක කාර්මික අංශයට එනවා. හරි. එතකොට තෘතීයික එක පැත්තට එන තෘතීයික එක පැත්තේ සියලුම ඍජු සේවා තියෙනවා. ඒ වගේ වෙළඳාම් සහ උපකාර සේවා තියෙනවා. වෙළඳාම් සහ උපකාර සේවා වල එකතු වෙන තමයි ව්‍යාපාර කියන එක. ව්‍යාපාර නෙවෙයි වාණිජ්‍ය කියන එක හැදෙන්නේ. කවුද මේ ව්‍යාපාර කිව්වේ? වෙළඳාම් සහ උපකාර සේවා වල එකතු තමයි වාණිජ්‍ය හැදෙන්නේ. එතකොට මේ සේරම වෙළඳාම් උපකාර සේවා උපකාර සේවා ඍජු සේවා මේ ඔක්කොම සේවාංශයට හැදෙනවා. හැබැයි මේ තෘතීයික එකේ තියෙන විදුලිය ගෑස් ජල සැපයීම කියන සේවා ටික සේවා එකට එන්නේ නැහැ. ඒක මම මෙතනින් අයින් කරලා මෙන්න මේ දීතික කියන දේ එකතු කරලා තියෙනවා. විදුලිය ගෑස් ජල සැපයීම. එතකොට ඒ ටික එන්නේ කාර්මික එකට සේවයකට යන්නේ නැහැ. හරි. එතකොට කාර්මික එකට එන ටික ලිස්ට් කරොත් මේ නිමවුම් ඉදිකිරීම කියන ටික තියෙනවා. නිමවුම් ඉදිකිරීම කියන ටික තියෙනවා. ඉදිකිරීම කියන ටික තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රාථමික නිෂ්පාදන වලින් ගැලවෙච්ච පතල්හා ගැනීම තියෙනවා. පතල්හා ගැනීම තියෙනවා. ප්‍රාථමික නිෂ්පාදන වලින් ගැලවෙච්ච පතල්හා ගැනීම තියෙනවා. ඒ වගේම මේ ත්‍ෘතික නිෂ්පාදන වලින් ගැලවෙච්ච ත්‍ෘතික අංශයෙන් ගැලවෙච්ච විදුලිය ගෑස් ජල සැපයීම තියෙනවා. විදුලිය ගෑස් ජල සැපයීම තියෙනවා. රයිට් එහෙනම් පාඩමේ අන්තිම කොටස අපිට කතා කරන්න තියෙන ව්‍යාපාර පරිසරය. හරි. එතකොට පරිසරය කියන්නේ මොකද්ද? පරිසරයෙන් කරන්නේ මොකද්ද? පරිසරයෙන් කරන්නේ අපිට ඒ කියන්නේ අපි ආවට තියෙන පරිසරය අපි ආවට තියෙන පරිසරය මොකද්ද කරන්නේ? අපිට බලපෑම් කරනවනේ. ඒ බලපෑම් හොඳ විදියට වෙන්න පුළුවන්, නරක විදියට වෙන්න පුළුවන්. ඒ හිතකර වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්. ව්‍යාපාර පරිසරය කියන්නේ තන්න එහෙම එකක්. ව්‍යාපාර පරිසරයත් ව්‍යාපාරයට බලපෑම් කරනවා. ඒ බලපෑම හිතකර වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ හිතකර හෝ අහිතකර බලපෑම් ඇති කරන නැත්නම් හිතකර අහිතකර බලපෑම් ඇති කරන සාධක හා තත්ත්ව ක්‍රියාත්මක වෙන පරිසරය. මොකද්ද? පරිසරයෙන් කරන්නේ බලපෑම් කරන එක. ඒතර ව්‍යාපාර පරිසරයේ කරන්නේ ව්‍යාපාරය බලපෑම් කරන එක. ඒ බලපෑම හිතකර වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර හිතකර සහ අහිතකර බලපෑම් ඇති කරන සාධක හා තත්ත්ව ක්‍රියාත්මක වෙන පරිසරය ව්‍යාපාර පරිසරය කියලා කියන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ව්‍යාපාර පරිසරය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොකද්ද? එකක් තමයි අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරය නමේම තියෙනවා. අභ්‍යන්තරය කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන පරිසරය, බාහිර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ එළියෙන් තියෙන පරිසරය. හරි. දැන් ඔයා ජීවත් වෙන පරිසරය දන්න. ඔයාගේ ගෙදර ඇතුලේ කියන්නේ ඔයාගේ අභ්‍යන්තර පරිසරය. ඒ අභ්‍යන්තර පරිසරයේ තියෙන විශේෂත්වය තමයි ඔයාට ඒ අභ්‍යන්තර පරිසරය කියන පාලනය කරන්න පුළුවන්. يعني ගෙදර ඇතුලේ ඉන්න මිනිස්සුන්ට සද්දයක් දාලා ගෙදර ඇතුලේ ඉන්න මිනිස්සුන් කටවල් ටික වහන්න පුළුවන්. හැබැයි අර එළියේ ඉන්න මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ බාහිර පරිසර කටවල් ටික වහන්න පුළුවන්ද? බෑ. ඔයා එක්සැම්පල් එල්ලුනොත් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ඉන්න කට්ටියට කොට සද්දයක් දාලා කටවහපන් කියලා මේ ඒක නවත්තන්න. හරි ඒක පාලනය කරන්න. හැබැයි එළියේ ඉන්න මිනිස්සුන්ගේ කටවල් වහන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙක අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. ඒතර මේ අභ්‍යන්තර පරිසරයේ කියන එක ව්‍යාපාර පාලනය කරන්න පුළුවන්. හරි. එතකොට පරිසරය ගත්තොත් පරිසරය කරන්නේ මොකද්ද? බලපෑම් කරන එකනේ. ව්‍යාපාර පරිසරය කරන්නේ ව්‍යාපාරයකට බලපෑම් කරන එක. හරි. එතකොට අභ්‍යන්තර පරිසරයෙන් කරන බලපෑම හිතකර වෙන්න පුළුවන්, අහිතකර වෙන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය ව්‍යාපාරයට හිතකර විදියට බලපෑම් කරන්න පුළුවන්. ඒ වගේම අහිතකර විදියට බලපෑම් කරන්න පුළුවන්. එතකොට අභ්‍යන්තර පරිසරයෙන් ව්‍යාපාරයකට හිතකර විදියට කරන බලපෑමට කියන ශක්තියින් කියලා. හිතකර විදියට කරන බලපෑම් වලට කියන ශක්තියින් කියලා. ඒ වගේම මේ අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාරයකට අහිතකර විදියට බලපෑම් කරන්න පුළුවන්. අහිතකර විදියට බලපෑම් කරන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාර පරිසරය ව්‍යාපාරයකට අහිතකර විදියට බලපෑම් කරොත් ඒකට කියන්න පුළුවන් අපිට දුර්වලතා කියලා. හරි. එතකොට අභ්‍යන්තර පරිසර ව්‍යාපාරයකට බලපෑම් කරනවා හිතකර විදියට නම් ඒක ශක්තියක්. අහිතකර විදියට බලපෑම් කරොත් ඒක දුර්වලතාවක් කියන්න පුළුවන්. හරි. ඒතර අභ්‍යන්තර පරිසර නිර්වචනය කරලා තියෙනවා නැත්නම් හඳුන්වලා තියෙනවා. ව්‍යාපාරයකට ශක්තියින් හා දුර්වලතා ඇති කරන ව්‍යාපාරයේ ශක්තියින් හා දුර්වලතා ඇති කරන ව්‍යාපාර පාලනය කළ හැකි අභ්‍යන්තර පරිසරය කියන්නේ ඇතුලේ තියෙන දේවල් පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාරය මේවා පාලනය කරන්න පුළුවන්. ව්‍යාපාර පාලනය කළ හැකි අභ්‍යන්තර සාධක ක්‍රියාත්මක වන පරිසරය ව්‍යාපාර ශක්තියින් හා දුර්වලතා ඇති කරන ව්‍යාපාර පාලනය කළ හැකි අභ්‍යන්තර සාධක ක්‍රියාත්මක වන පරිසරය. හරි. ඊට පස්සේ මේ අභ්‍යන්තර පරිසර සාධක මේ හයක් තියෙනවා. හයක් තියෙනවා. කවුද මේ හත කියලා දාලා තියෙන්නේ? හයක් තියෙනවා. ඒ හය තමයි මේ තියෙන්නේ. ඔයා මේ ටික පාඩම් කරගන්න. අයිතිකරුවෝ. අයිතිකරුවෝ ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ. හරි. ඒක පාලනය කරන්න පුළුවන්ද බෑද? පාලනය කරන්න පුළුවන්. අයිතිකරුවෝ කොහොමද ව්‍යාපාර හිත කරන්නේ බලන්න. කොහොම ශක්තියක් එන්නේ?
හරි අයිතිකරුවෝ සතුව හොඳ කළමනාකරන දැනුමක් තියෙනවා. අයිතිකරුවෝ වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. ඊට පස්සේ අයිතිකරුවෝ සතුව මේ විශාල මූල්‍යමය ශක්තියක් තියෙනවා. අන්න ව්‍යාපාර ශක්තිය. හරි මේ මම වර මේක PDF එකක් දෙන්නම් කොහොමද මේ සාධකයේ ශක්තියක් වෙන දුර්වලතාවක් වෙන්නේ කියලා. දැන් මෙතන එක්ස්ප්ලেইন කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. හරි මේවා හිතලා ලියන්න පුළුවන්. ඒක දුර්වලතාවක් කියන්නේ ඒකෙම අනිත් පැත්ත. හරි අයිතිකරුවන් විශාල සංඛ්‍යාවක් නොසිටීම. ඊට පස්සේ අයිතිකරුවෝ සතු කළමනාකර දැනුම පහළ මට්ටම පැවතීම. අයිතිකරුවෝ සතුව ඉහළ මූල්‍යමය ශක්තියක් නොපැවතීම. ඒ කියන්නේ උංගව සල්ලි තිබ්බේ නැත්නම් ඒක ව්‍යාපාරයට අහිතකර විදිය බලපාන. ඒකට දුර්වලතාවක්. ඊට පස්සේ කළමනාකරුවෝ. හරි කළමනාකරුවෝ වැඩි ප්‍රමාණයක් සිටීම. කළමනාකරුවෝ සතු ඉහළ කළමනාකරන දැනුමක් පැවතීම. පළපුරුදු කළමනාකරුවෝ සිටීම. ඕකම අනිත් පැත්ත දුර්වලතාවල ලියන්න පුළුවන්. හරි අඩු කළමනාකරන සංඛ්‍යාව සිටීම. කළමනාකරුවන් සතු දැනුම ප්‍රමාණවත් නොවීම. කළමනාකරුවන් සතුව පවතින පළපුරුද්ද ප්‍රමාණවත් නොවීම. ඒ වගේ අනිත් පැත්ත ලියන්න පුළුවන්. ඊට පස්සේ සේවකයෝ විශාල සේවක සංඛ්‍යාව සිටීම. ඊට පස්සේ සේවකයන්ගේ ඵලදායීතාව ඉහළ මට්ටම පැවතීම. ඔය හිතලා ලියන්න පුළුවන්. ඊට පස්සේ සංවිධානයේ ව්‍යුහය, සංවිධානයේ සංස්කෘතිය, සංවිධානයේ සම්පත්. හරි. එතකොට මේ පණ තියෙන කට්ටියට සාධක මේ අයිතිකරුවෝ කළමනාකරු සේවකයෝ කියන පණ තියෙන කට්ටිය. මෙයාලා ඇවිල්ලා සාධක. එතකොට සංවිධානයේ ව්‍යුහය, සංවිධානයේ සංස්කෘතිය, සංවිධානයේ සම්පත් කියන්නේ මෙයාලා තත්ත්ව. හරි. එතකොට ඔන්න අභ්‍යන්තර පරිසරය අපි යමු බාහිර පරිසරයට. බාහිර පරිසරය. ඒ කියන්නේ එළියේ ඉන්න කට්ටිය. එළියේ ඉන්න කට්ටිය පාලනය කරන්න පුළුවන්ද? බෑ. පාලනය කරන්න බෑ. හරි. එතකොට පරිසරයක් ගත්තොත් පරිසරයක් ව්‍යාපාරයකට බලපෑම් කරන ප්‍රධාන ආකාර දෙකකට එකක් තමයි හිතකර අනිත් එක අහිතකර. හිතකර විදියට බාහිර පරිසර බලපෑම් කරනවා. ඒකට අපි කියන අවස්ථාවක් ඔපචුනිටි එකක්. ඊට පස්සේ අහිතකර විදියට ව්‍යාපාරය බලපෑම් කරන එකට කියන තර්ජන ට්‍රෙඩ් එකක්. හරි. එතකොට බාහිර පරිසරයේ ව්‍යාපාරවලට හිතකර විදියට බලපෑම් කරන අවස්ථා කියනවා. බාහිර පරිසරයේ ව්‍යාපාරවලට අහිතකර විදියට බලපෑම් කරනවා තර්ජනයක් ට්‍රෙඩ් එකක් කියලා කියනවා. හරි. එතකොට නිර්වචනය කරමු. ව්‍යාපාරයේ අවස්ථා තර්ජන ඇති කරන ව්‍යාපාර පාලනය කරන නොහැකි බාහිර සාධක ක්‍රියාත්මක පරිසරය. ව්‍යාපාරයට අවස්ථා තර්ජන ඇති කරන ව්‍යාපාරය පාලනය කළ නොහැකි බාහිර සාධක ක්‍රියාත්මක වන පරිසරය. එතකොට බාහිර පරිසරයත් අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. හරි. දැන් මේක ඉවර වෙලා ඔය ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේ නෝට් එක හදාගන්න. හරි. නෝට් එක හදාගන්න බැරි නම් මේ හරි මම අද ෂෝට් නෝට් එකේ තියෙනවා ඒක මම එවන්නම්. ඔය අපේ WhatsApp channel එකත් එක්ක join වෙලා ඉන්න නැත්තම් මට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න. නම්බර් එක 0.77 මේ නම්බරේට message එකක් දාලා ඉල්ල ගන්න. හරි. එතකොට බාහිර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි ආසන්න පරිසරය අනිත් එක සාර්ව පරිසරය. බාහිර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය සාර්ව පරිසරය. එතකොට ආසන්න පරිසරය කියන්නේ අපි අර කතා කරපු බාහිර පරිසර සාධක වලින් හරි කොටසක් ඉන්නවා අපිට යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන්. හරි දැන් අල්ලපු ගෙදර එකා කටවහන්න පුළුවන් මේ පොට්ටකුට සද්දයක් දැම්මන. හරි යම් තාක් දුරකට ඕක පාලනය කරන්න පුළුවන්. හැබැයි රටේ දේශපාලන වගේ දේක් ඔයාලට පාලනය කරන්න පුළුවන්ද? හරි වඩවල ජනාධිපති ගිහිල්ලා ජනාධිපති කටවහපන් කියන බෑනේ. ඒක කිසිසේත් පාලනය කරන්න බෑ. හරි එතකොට ඔය අපි කතා කරපු බාහිර පරිසර සාධක වලින් යම් තාක් දුරකට පාලනය කරන්න පුළුවන් ඒවට කියනවා ආසන්න පරිසර සාධක. පාලනය කරන්න බැරි ඒවාට කිසිසේත් පාලනය කරන්න බැරි ඒවට කියනවා සාර්ව පරිසර සාධක කියලා. හරි බලන්න ආසන්න පරිසර සාධක කියනවා ව්‍යාපාර අවස්ථා තර්ජන ඇති කරන. ඕනි ආසන්න පරිසරය අයිති වෙන්නේ බාහිර පරිසරය. ඒ බාහිර පරිසර ව්‍යාපාරයට අවස්ථා තර්ජන තමයි ඇති කරන්නේ. හිත කරන අවස්ථා අහිත කරන තර්ජන. හරි ව්‍යාපාර අවස්ථා තර්ජන ඇති කරන ව්‍යාපාරයට යම් තාක් දුරකට පාලනය කර හැකි මෙන්න වචනේ ව්‍යාපාරයට යම් තාක් දුරකට පාලනය කර හැකි බාහිර සාධක ක්‍රියාත්මක වන පරිසරය. ව්‍යාපාරය අවස්ථා තර්ජන ඇති කරන ව්‍යාපාරයට යම් තාක් දුරකට පාලනය කර හැකි බාහිර සාධක ක්‍රියාත්මක වන පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසර සාධක තියෙනවා පහක්. මේ පහ මතක තියාගන්න. එතකොට මෙයාලා කොහොමද අවස්ථාවක් වෙන්නේ කොහොමද තර්ජනයක් වෙන්නේ කියලා ඔයාලට හිතලා ලියන්න පුළුවන්. නැත්නම් ඉතින් මතක තියාගන්න මම නෝට් එකක් දාන්න පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි WhatsApp channel එකේ හරි join වෙලා ඉන්න. හරි. එතකොට අභ්‍යන්තර පරිසර සාධක පහක් ඉන්නවා. කවුද ගනුදෙනුකරුවෝ හෙවත් පාරිභෝගිකයෝ. හරි. එතකොට ගනුදෙනුකරුවෝ කොහොමද ව්‍යාපාර මේ අවස්ථාවක් එන්නේ? හරි. ගනුදෙනුකරුවෝ සතු ඉහළ පක්ෂපාතිත්වයක් පැවතීම. එතකොට ගනුදෙනුකරුවෝ සතුව ඉහළ මූල්‍යමය ශක්තියක් පැවතීම. ඒවත් දැනුවත් පාරිභෝගික පිරිසක් සිටීම. හරි අනිත් පැත්තට ගන්න පුළුවන් මේ ගනුදෙනුකරුවන් ව්‍යාපාරය කෙරේ පක්ෂපාතී නොවීම. මේ තර්ජන විදියට.
ඊට පස්සේ ගනුදෙනු කරන සතු මූල්‍යමය ශක්තිය ප්‍රමාණවත් නොවීම. ගනුදෙනු කරන සතු පාරිභෝගික දැනුවත්භාවය අඩුවීම. ඔය අනිත් පැත්තට ගලපලා ලියන්න පුළුවන්. ඊට පස්සේ සැපයුම් කරුවා. හරි. සැපයුම් කරුවා කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම. සැපයුම් කරන ණය පදනම මත භාණ්ඩ සැපයීම. සැපයුම් කරුවා විසින් වට්ටම් ලබා දීම. ඔය හිතලා ගන්න පුළුවන්. හරි. හිතලා ගන්න බැරි නම් නෝට් එකක් දාන්න කටපාඩම් කරන්න. අවුලක් නැහැ. හරි. ගනුදෙනු කරුවෝ ඉන්නවා, සැපයුම් කරුවෝ ඉන්නවා, තරං කරුවෝ ඉන්නවා. තරං කරුවෝ කියන්නේ ඒ කියන්නේ අපි කොසු කියන දුකාන කොසු වදන ව්‍යාපාරයක් නා. හරි. අපි වගේම කොසු වදන අනිත් ව්‍යාපාර අපිට තරං කරුවෝ. ඊට පස්සේ ආදේශ භාණ්ඩ නිපදවන්න. හරි. ඒ කියන්නේ අපි හදන භාණ්ඩයේම වැඩේ කරන්න පුළුවන් වෙනත් විදිහේ භාණ්ඩයක් හදන කට්ටිය තමයි ආදේශ භාණ්ඩ නිපදවන්න කියන්නේ. හිතන්න දැන් මං කොසු වදන ව්‍යාපාරෙන් මං හදන ඒ කාලේ තිබ්බ දැක්කද මේ කොහු වලින් හදන කොසු. දැන් මේ ප්ලාස්ටික් එක නෙමෙයි කොහු පොල් කොහු ඒ වගේ හදන කොහු. හරි. එතකොට මම වගේම තවත් පොල් කොහු හදන මේ පොල් කොහු වලින් කොසු හදන ව්‍යාපාරයක් නම් එයා මොකෙද්ද වගේ තරං කරුවේ. හැබැයි මොකද කරන්නේ ප්ලාස්ටික් කොසු හදන ව්‍යාපාරයක් තියෙනවා. මේ කොස්ස ප්ලාස්ටික් මගේ කොස්ස කොහු. හැබැයි දෙකෙන් එකම වැඩේ. මගේ කොස්සට මේක ආදේශයක්. එතකොට මෙයා කවුද? ආදේශ භාණ්ඩ නිපදවන්නේ. ආදේශ භාණ්ඩ නිපදවන්නේ. ඊට පස්සේ විභව ව්‍යාපාරිකයෝ. විභව ව්‍යාපාරිකයෝ කියන්නේ දැනටම ව්‍යාපාර පටන් ගන්න නැහැ. හැබැයි අනාගතේ ව්‍යාපාර පටන් ගන්න බලාගෙන ඉන්න කට්ටිය විභව. ඒ අනාගතේ මේකට එන්න බලන් ඉන්න කට්ටිය. හරි. එතකොට මේකොල්ල තමයි ආසන්න පරිසරයට අයිති වෙන්නේ. ඊට පස්සේ එන්න සාර්ව පරිසරයට. සාර්ව පරිසරය කියන්නේ මොකද්ද? සාර්ව පරිසරය හඳුන්වන්න. ව්‍යාපාරයට අවස්ථා හා තර්ජන ඇති කරන ව්‍යාපාර කිසිසේත් පාලනය කළ නොහැකි සාධක ක්‍රියාත්මක පරිසරය. ව්‍යාපාර කිසිසේත් පාලනය කළ නොහැකි සාධක ක්‍රියාත්මක වන පරිසරය. ව්‍යාපාරයට කිසිසේත් පාලනය කළ නොහැකි සාධක ක්‍රියාත්මක වන පරිසරය. සාර්ව පරිසර සාධක කීයක් තියෙනවද? 8ක් තියෙනවා. දේශපාලන පරිසරය, හරි. දේශපාලනික පරිසරය, ඊට පස්සේ ආර්ථික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, නෛතික පරිසරය, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය. ඔය ටික පාඩම් කරන්න. එතකොට මම ඔක පාඩම් කරන්න පාවිච්චි කරපු කෙටි එක තමයි ෆෙස්ටල් TG මට දැන් ඒක මතක ගත්තා මේ. ඕක මම A level කාලේ පාවිච්චි කරුවා. දැන් නම් ඔක කටපාඩම්. ෆෙස්ටල් කියන්නේ political environment. ඊ කියන්නේ මතක නැහැ. මොකක් හරි. ඒක වැඩන්න මම මේ මට මතක් වුණා මම ඔය ෂෝට් නෝට් එකක් ගාලා දාන්න. දැන් නම් ඒ කියන්නේ මේක උගන්න ටික කටපාඩම්නේ. සාර්ව පරිසර සාධක, දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, සමාජීය හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, නෛතික පරිසරය, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය, global environment. ඊපස්සේ ප්‍රජා පරිසරය කියන්නේ මතක නැහැ. නෛතික කියන්නේ මේ legal environment, technological environment. හරි. මට ඉංග්‍රීසි බෑ. හරි. එහෙනම් පළවෙනි පාඩමට අදාළව ඔයා දැනන් ඉන්න ඕනේ වැදගත් කොටස් ඔක්කොම පැයක් වගේ. ඔව්. ආසන වශයෙන් පැයකට වඩා වැඩි කාලයක්, පැයකට වඩා ටිකක් වැඩි කාලෙකින් සම්පූර්ණයෙන්ම මම කතා කරා. ඉතින් සාමාන්‍ය එක්සෑම් එකට කලින් දවසේ ඔයාට සම්පූර්ණ පාඩම මේ වගේ අඩු වෙලාවක මතක් කරලා යන්න ඕන මේ වීඩියෝ එක. මම හිතනවා යූස්ෆුල් වෙයි කියලා. එහෙනම් මොකරි නොතේරුණු තැනක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම කැමති ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔක්කොම සුබ දවසක්.